ළමයි හැමෝටම ආයුබෝවන්. අද පටන් ගන්න යන්නේ 10 වසරේ 10 වසරේ පන්තිය. එදා මාර්තු 20 සිකුරාදා පටන් ගන්න හිටියේ මේ මම ස්ටාර්ට් මීටින් එකේ කිව්වා චූටි අසනීප තත්ත්වයක් මට ඇවිල්ලා පොඩ්ඩක් කරදරයක් වුණ නිසා තමයි එදා ගන්න බැරි වුණේ. මට දැනුවත් කිරීමක් කරන්නත් බැරි වුණා. ඒ වෙනුවෙන් පොඩ්ඩක් බලන් හිටපු ළමයිට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. අද චුට්ටක් අසනීප වෙටි දිනවා. ඒක ගණන් ගන්න නැතුව අද මීටින් එක කරන්න මම ලෑස්ති වෙන්නේ. අපි පටන් ගන්න යන 10 වසරේ පළවෙනි පාඩම ඒ කියන්නේ 10 වසරට ඉස්සෙල්ලාම පන්ති පටන් ගන්න අද සහ පළවෙනි පාඩම ස්ටාර්ට් කරන දවස අද. හරිද? දැන් ඔයාලා 10 වසරට පාස් වෙලානේ ඉන්නේ. 10 වසරට පාස් වෙලා ඉස්කෝලේත් මාස දෙකමාරක් තුනක් වගේ ගිහිල්ලා තියෙනවා. දැන් ඉස්සරහට අප්‍රේල් නිවාඩුවක් වීමත් හම්බ වෙනවා. හරිද? 10 වසරට ආවට පස්සේ ඔයාලට ලොකු අත්වීමක් වෙනවා. මොකක්ද දන්නවද? ඊළඟ අවුරුද්දේ කියන්නේ 2027 ඔයාලට තියෙන්නේ O level exam එකට මුහුණ දෙන්න. ඒකට දැන් මේ ධර්ම සූදානම් වෙන්න ඕන අනිවාර්යෙන් 10 වසරෙන් සහ 11 වසරෙන් අහන්නේ සම්පූර්ණ පේපර් එකට ගණන් විතරක් නෙමෙයි අනිත් සබ්ජෙක්ට් 9න්. හරිද? එතකොට ඔයාලා 10 වසරට ආපු ගමන් මේ පොඩි උපදේශයක් දෙන්නේ. හොඳට මහන්සිලා වැඩ කරන්න, කම්මැලිකම නැතුව හොඳට මහන්සිලා වැඩ කරන්න. හරිද? හරි. ඔන්න ඒ ටික තමයි චුට්ටක් මීටින් එක පටන් ගන්න කලින් කියන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් අපි පටන් ගමු අද පාඩම. හරිද? හරි. ළමයි අද තියෙන්නේ 10 වසරේ පළවෙනි පාඩම පරිමිතිය. එතකොට පරිමිතිය ගැන කතා කරන්න කලින් ළමයි දේවල් කිහිපයක් තියෙනවා ඉගෙන ගන්න. එකක් තමයි තලය. අනිත් එක තමයි තල රූප. සහ අනිත් එක තල රූප ආකාර දෙක. හරිද? හරි. අපි ඉස්සෙල්ලා බලමු ළමයි තලයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? හරි. මම හිතනවා හැම ළමයෙක්ටම ටියුට් එක හම්බෙන්නේ නැති. ටියුට් එක හම්බෙන්නේ නැත්නම් අපි ටෙලිග්‍රෑම් ගෲප් එකේ ටියුට් එක දාලා දෙනවා. දැන් ගිහිල්ලා PDF එක ඕපන් කරගන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කෝ-හොස්ට් හරි chat box එකට හරි මැසේජ් එකක් දාන්න. හරිද? හරි. එතකොට ටියුට් එකේ තියෙන ළමයි ටියුට් එක ළඟ තියාගන්න. ටියුට් එකත් එක්ක තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. හරිද? අපි දැන් අද වැඩේ පටන් ගමු. හරිද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ පරිමිතිය කතා කරන්න කලින් තලය, තල රූප සහ තල රූප ආකාර. තල රූප ආකාර ටික කතා කරන්න ඕන ඉස්සෙල්ලා පරිමිතිය ගැන කතා කරන්න. හරිද? හරි. ළමයි තලයක් කියන්නේ මොකක්ද? තලයක් කියන්නේ මෙන්න මේ වගේ එකට. ඒකට නිශ්චිතාර්ථ දැක්වීමක් නැහැ. දැන් මේ බෝඩ් එක ගන්නකො. මේ බෝඩ් එකේ මෙන්න මේ මම අල්ලන කොටස. මම මේ අල්ලන කොටස ඇවිල්ලා ළමයි තලයක්. හරිද? එතකොට දැන් එතකොට මම මේ ටියුට් එක ගන්නම්කෝ. මෙන්න මේ ටියුට් එක. මේ මගේ ටියුට් එක. මේ ටියුට් එක අල්ලන්නේ මම ටියුට් එක මේ අල්ලන්නේ. මෙන්න මේක තලයක්. අන්න ඔය වගේ එකට තමයි ළමයි අපි තලයක් කියන්නේ. දැන් තල ඕන තරම් තියෙනවා. ගෙදර බිත්තියක් තලයක්. එතකොට ඔයාලා පාවිච්චි කරන ලැප්ටොප් එක හරි ඒකේ ස්ක්‍රීන් එකක් තලයක්. ඒක අල්ලන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ වගේ එහෙනම් අල්ලන්න පුළුවන් වගේ එකට තලයක් කියලා කියමු. හරිද? ඒකට නිශ්චිත අර්ථ දැක්වීමක් නැහැ. හරිද? හරි. ඔන්න දැන් තලය කියන්නේ මොකක්ද කියලා දන්නවා. හරිද? දැන් ඊළඟට එන ප්‍රශ්නේ තමයි තලය දන්නවා. තල රූප කියන්නේ මොනවද? තල රූප කියන්නේ හරිම සරල දෙයක්. දැන් මම මේ බෝඩ් එකේ රූපයක් අඳින්නම්. බලන්නකෝ මට හිතෙන රූපයක් අඳිනවා. මම අඳිනවා මලක්. පොඩි කාලේ අඳපු මල. හරිද? ඔන්න මලක් යනවා තියෙනවා. මලක් වගේ පේනවනේ. පේන්නේ නැත්නම් එහෙම හිතන්නේ. මලක්. හරිද? එතකොට මේක ඇඳේ මම මේ බෝඩ් එක කියන තලය. මොකද්ද තලය? තලය ඇවිල්ලා බෝඩ් එක. බෝඩ් එකේ ඇඳ මලක්. මලක්. බෝඩ් එක කියන තලයේ මම මලක් ඇඳා. එතකොට මේ බෝඩ් එක කියන තලයේ මම ඇඳලා රූපයක්. මල කියන රූපය ඇඳා. එතකොට මෙන්න මේ මල කියන එක තමයි තල රූපයක් කියලා කියන්නේ. ඔල තල රූප කියන්නේ මෙව්වට නෙවෙයි. නිකන් අර හැඳින්වීමක් දෙන්න මම උදාහරණයක් ගත්තා. හරිද? දැන් බෝඩ් එක කියන තලයේ මම අඳිනවා ගහක් ඕන ඔහොම එකක්. ඒකත් ඇවිල්ලා තල රූපයක්. එතකොට හරි. ගහක් හොඳේ. අර අපි පොඩි පන්ති වල අඳින්නේ එක පහවසරේ. ගස් මල් ඔන්නම තමයි අඳින්නේ. මතක ඇති. හරිද? හරි. ඔන්න ඔය වගේ තලයක අඳින ලද රූපයක් තල රූපයක්. මොකද්ද? තලයක අඳින ලද රූපයක් තල රූපයක්. හරිද? හරි. තලය කියන්නේ මේ වගේ එකට. එතකොට මම මේ බෝඩ් එක කියන තලයේ අඳපු මේ ගහ සහ මල තල රූප කියලා කියනවා. හරිද? හරි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ මේවා නෙවෙයි කතා කරන්න තියෙන්නේ තල රූප ගාන කීපයක් තියෙනවා. පොඩි පන්තිලක් ඉගෙන ගත්තා. හරි. ඊළඟට මම කියවනේ තල රූප ආකාර කීපයක් තියෙනවා කියලා. ආකාර කිහිපයක් මේ ආකාර දෙකයි තියෙන්නේ. පළවෙනි එක සංවෘත, දෙවෙනි එක විවෘත. මොකද්ද මේ සංවෘත සහ විවෘත කියලා කියන්නේ? හරිද? සංවෘත කියන්නේ ළමයි විවෘත වෙලා නැති. ඒ කියන්නේ සංවෘත කියන්නේ ඕපන් නැති. ඒ කියන්නේ විවෘත වෙලා නැති. දැන් මම මේ අඳින වෘත්තය බලන්නකෝ.
මේ වෘත්තය මට කියන්න සංවෘත එකක්ද විවෘත එකක්ද? මේ රූපේ කියන්නේ මේ වෘත්තය කියන්නේ සංවෘත එකක්ද විවෘත එකක්ද කියලා. සංවෘත කිව්වේ මම මොකද්ද? විවෘත වෙලා නැත්තම් සංවෘත. ඒ කියන්නේ මේ වෘත්තේ විවෘත වෙලා නැහැ. එහෙනම් සංවෘත. ඒතර මේ වෘත්තේ විවෘත වෙලා නම් මේක විවෘත. ඔන්න තල රූප ආකාර දෙක සංවෘත තල රූප සහ විවෘත තල රූප. හරිද? හරි. දැන් පරිමිතිය අපි කතා කරන්නේ. පරිමිතිය ගැන කතා කරනකොට අපි මෙන්න මේ තල රූප ආකාර දෙකෙන් කතා කරන්නේ මේ තල රූප විතරයි. මේවා විතරයි ඇත්තනම නම් අපිට පරිමිතියක් හොයන්න පුළුවන්. මේවා හොයන්න බෑ. ඇයි කිව්වොත් ඔයාලා දන්නවනේ පරිමිතිය කියන්නේ මොකක්ද? අන්න ඊළඟට එන ප්‍රශ්න තමයි පරිමිතිය කියන්නේ මොකක්ද? පරිමිතිය කියන්නේ යම් කිසි තල රූපයක. මොකද යම් කිසි තල රූපයක වටෙහි දිග පරිමිතිය කියලා කියනවා. මොකද්ද පරිමිතිය කියන්නේ? පරිමිතිය කියන්නේ ළමයි යම් කිසි තල රූපයක වටෙහි දිගසේ. නැත්නම් අර අපේ භාෂාවෙන් කියනවා වටේ යන. වෙන වටේ යන එක මම දන්නේ නැහැ. මේ මං කියන්නේ මේ වටේ යන එක. හොඳේ තල රූප වල වටේ යන එක. වෙන වටේ යන එක මම දන්නේ නැහැ. නැත්නම් ඒකත් හිතනවා මේ මොකද්ද මේ කිව්වේ කියලා. හරිද? දැන් ඔයාලට එහෙම මතක වෙනවා නම් පරිමිතිය කියන්නේ මොකක්ද කියලා මතක තියාගන්න තල රූපයක වටේ යන. හරිද? හරි. ඒතර පරිමිතිය කියන්නේ ආපහු කිව්වා යම් කිසි තල රූපයක වටෙහි දිග ප්‍රමාණයට තමයි පරිමිතිය කියලා කියන්නේ. හරිද? හරි. එතකොට මේ පරිමිතිය කතා කරන්නේ මොනවාද? දැන් කියවනේ පරිමිතිය කතා කරන්නේ තල රූප වල කියලා. හරි. එතකොට තල රූප වලත් මොන තල රූප වලද? සංවෘත තල රූප වල විතරයි. හරිද? හරි. දැන් ඔයාලට මතක ඇති පොඩි පන්ති වලදී අපි ඉගෙන ගත්තා තල රූප හතරක්. අමතකයි මතක් කරගන්න. පළවෙනි එක තමයි සමචතුරස්‍රය. පළවෙනි එක සමචතුරස්‍රය. දෙවෙනි එක මොකද්ද ළමයි? ත්‍රිජුකෝණාශ්‍රය. ත්‍රිජුකෝණාශ්‍රය වල දන්නවා සම්මුඛ පාද සමානයි. තුන්වෙනි එක මොකද්ද? ත්‍රිකෝණය. ත්‍රිකෝණය. දැන් ත්‍රිකෝණයේ ආකාර දෙකක් තියෙනවානේ මොකද්ද? සමපාද, සමද්විපාද සහ විෂමපාද කියලා. දැන් මෙතන එක ආකාරයක් මම අඳින්නම්. මේක මොකද්ද ළමයි? සමපාද. ඊළඟ ත්‍රිකෝණ ආකාරය මොකද්ද? සමද්විපාද. පාද දෙකක් සහ ඉතිරි පාදය අසමානයි. ඊළඟ එක මොකද්ද? විෂමපාද. පාද තුනම අසමානයි. හරිද? හරි. ඊළඟට ඉගෙන ගන්න තල රූපේ මොකද්ද? වෘත්තය. වෘත්තයක් වගේ පේනවනේ. හරි. මේකට මෙන්න මේක තමයි අරය ආර් වෙච්ච වෘත්තයක්. හරිද? මේ තල රූප හතර ගැන දැන් පොඩි පන්ති වල කතා කරේ. හරිද? හරි. දැන් මේ වගේ පරිමිතිය කියන්නේ මොකද්ද? මේ වගේ පරිමිතිය කියන්නේ ළමයි මෙන්න මේ තල රූප වල වටෙහි දිගට. මේ තල රූප වල වටෙහි දිග. මේ වටෙහි දිගට කියන ළමයි අපි පරිමිතිය කියනවා. හරිද? මේ වගේ වටෙහි දිගට මේ වගේ පරිමිතිය කියලා කියනවා. හරිද? මේවා පොඩි පන්ති වල ඉගෙන ගත්තා. මතක නැත්නම් ආපහු මතක් කරගමු. පළවෙනි එක ගන්නම් මම සමචතුරස්‍රය. මේ තල රූප ටික මකන්නම්. ඉස්සෙල්ලා කතා කරමු සමචතුරස්‍රය. සමචතුරස්‍රයේ පරිමිතිය. සමචතුරස්‍රයේ පරිමිතිය කියන්නේ මොකද්ද? සමචතුරස්‍රයේ වටෙහි දිග. නැත්නම් සමචතුරස්‍රයේ වටේ යන්න කියලා මම කිව්වනේ. හරිද? වෙනේ වටේ යන්න එපා. සමචතුරස්‍රයේ වටේ යන්න. හරිද? හරි මම සමචතුරස්‍රයක් ආයි ලස්සන එකක් අඳින්නම්. හරිද? හරි. ඊට පස්සේ අපි සමචතුරස්‍රයේ පරිමිතිය ගැන කතා කරමු. මම අඳින්නම් පාදයක දිග A වෙච්ච සමචතුරස්‍රයක්. පාදයක දිග A වෙච්ච සමචතුරස්‍රයක්. එතකොට පරිමිතිය. මේකේ පරිමිතිය වන්නේ කොහොමද? පරිමිතිය කියනවා නම් අපි දානවා සංකේතයක් විදිහට P කියලා. හරිද? මේක දැම්ම හොන තා ප්‍රශ්නයක් නැහැ. පරිමිතිය කියන්නේ ඉංග්‍රීසියෙන් පරිමිතියට පරිමීටර් කියනවා. අන්නේ පරිමීටර් කියන එක තමයි P අකුර දාන්නේ. හරිද? දැන් ඔයාලට මම කියලා දුන්නා පරිමිතිය කියන්නේ මොකද්ද? යම් කිසි තල රූපයක වටෙහි දිග. දැන් මේකේ පරිමිතිය කියන්නේ මේ වටෙහි දිගවල එකතුව. හරිද? හරි. මම පටන් ගන්නම් ළමයි මෙන්න මෙතනින්. මෙතනින් පටන් ගත්තා නම් මෙතනින් ඉවර කරමු. මෙතනින් ඉඳන් මෙතන තියෙන දිග. මොකද්ද? A. මෙතනින් ඉඳන් මෙතනට තියෙන දිගත් A. මෙතනින් ඉඳන් මෙතනට තියෙන දිගත් A. ඇයි මේක සමචතුරස්‍රයේ පාද හතරම සමානයි. මෙතනින් ඉඳන් මෙතන තියෙන දිගත් A. හරිද? හරි. A ධන ඔක්කොම එකතු වුණාම 4යි A. ඔන්න සමචතුරස්‍රයේ පරිමිතිය හෙව්වා 4යි A. හරිද? හරි. ඊළඟට තල රූපය ත්‍රිජුකෝණාශ්‍රය. මම ගන්නම් එකේ පාදය පැත්තක දිග A සහ B විච්ච සමචතුරස්‍රය. සෝරි ළමයි ත්‍රිජුකෝණාශ්‍රය. මේ පාදෙට මේ පාදය සමානයි. මේ පාදෙට මේ පාදය සමානයි. හරිද?
එක පාදයක් A අනිත් පාදේ B. හරිද? හරි. දැන් මේකේ පරිමිතිය කියන්නේත් ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය කියන්නේ ඍජු කෝණාශ්‍රයේ වටෙහි දිගෙහි එකතුව. P සමානයි A ධන මෙතන ඉඳන් මෙතනට A මෙතන ඉඳන් මෙතනට B මේ දිග කීයද ළමයි? එතකොට මේ දිග A මොකද මේ පද දෙක සමාන නිසා මේ දිගත් A මෙතන ඉඳන් මෙතනට ඒ දිග B. හරිද? A ධන B ධන A ධන B. එතකොට මේකේ ළමයි සමාන අඥාතපත් තියෙනවනේ. මොනවාද? A සමානයි B සමානයි. එතකොට ඒවා එක ළඟට ගන්න. A ධන A ධන B ධන B. A ධන A කීයද ළමයි? 2A. B ධන B ළමයි කීයද? 2B. දැන් මේ දෙකටම පොදු පදයක් තියෙනවනේ. මේ දෙක කියන සංඛ්‍යාව මේ දෙකටම පොදුයි. එතකොට දෙවාරයක් A ධන B. ඔන්න ළමයි අපි ඍජු කෝණාශ්‍රයේ පරිමිතියක් හෙව්වා. ඒක ඉස්සෙල්ලා මෙහෙව සමජාතරාශ්‍රයේ පරිමිතිය, දැන් හෙව්වා ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය. හරිද? හරි. ළමයි නෝට් එකක් දෙන්නම්. නෝට් එකක් දෙන්න කියන්නේ මගේ ටියුට් එකේම තමයි නෝට් එක ලියන්න තියෙන්නේ. නෝට් එකත් සමහර ඒවා ප්‍රශ්නක විදිහට තියෙන්නේ. දැන් ගණන් කියන්නේ ගොඩාක් නෝට් ලියලා ඉගෙන ගන්න විෂයක් නෙවෙයි. තියරි එක හොඳට ඉගෙනගෙන ගණන් ගොඩක් හදලා ප්‍රැක්ටිස් කරලා ඉගෙන ගන්න විෂයක්. අවශ්‍ය ඒවාට තියරි නෝට් එක දෙනවා. ඒ ගැන බය වෙන්න එපා. මම ඒ තියරි නෝට් එක ලියන්න ඕන වෙලාවට ඔයාලට නෝට් එක දෙන්නම්. හරිද? ඊළඟ තල රූපයට යන ළමයි ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණය මම ගන්නම් සමපාද ත්‍රිකෝණයක්. පැත්තක දිග අපි ගමුකෝ y කියලා. y විච්ච ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණෙත් ළමයි පරිමිතිය හොයන්න තියෙන්නේ. පරිමිතිය කියන්නේ වටේ දිගෙහි එකතුව p සමානයි y ධන මේ දිගත් y ධන මේ දිගත් y. y ධන y p සමානයි 3y. ඔන්න සමපාද ත්‍රිකෝණයක පරිමිතිය හෙව්වා 3y. හරිද? මේවා නිකන් ප්‍රකාශන. මේ වගේ ගැටලු තියෙනවා ඉස්සරහට. ඒතකොට මේ අඥාතපත් වෙන්නේ නැහැ. මේවට ඉලක්කම් දාලා එහෙම ගණන් හදන්නේ. හරි. ඒවා අපි ගණන් වලදී බලමු. දැන් ටියුට් එකේදී ගණන් තියෙනවා. ඊළඟ තල රූපය ඇවිල්ලා මේකෙම ඊළඟ ආකාරයනේ. මේක වෙනම තල රූපයක් නෙමෙයි. මේ ත්‍රිකෝණයේම අනිත් ආකාර දෙක පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕන නිසා කරන්නේ. මම මේක එක පාදයක් මේක ඇවිල්ලා සමදීපාද ත්‍රිකෝණයක්. හරිද? එක පාදයක් මම ගන්නම් L කියලා, අනිත් පාදේ M කියලා. හරිද? දැන් මේකේ පරිමිතිය කියන්නේ මේකේ වටෙහි දිගේ එකතුව p සමානයි L ධන M ධන L. එතකොට මේකේ 2L ධන M. ඔන්න ඒකේ පරිමිතියත් එවුවා. හරිද? හරි. ඊළඟට අපි ගමු ළමයි විෂම පාද ත්‍රිකෝණයක්. දැන් මම මේ ත්‍රිකෝණය වෙනස් කරන්න ඒක මට ලේසි නිසා ඔයාලට එහෙම බෑ. ඔයාලා ටියුට් එකේ මම දීලා තියෙන්නේ. අපි ඒක ඒ වෙලාවට බලමු. හරි. මේකේ විෂම පාද ත්‍රිකෝණයක්නේ. මේක විෂම පාද ත්‍රිකෝණයක්. මේ පාදෙට මේ පාද. ඒකට එක පාදයක්වත් සමාන නැහැ. හරිද? ඉතින් මේකෙත් පරිමිතිය කියන්නේ ළමයි මේකෙත් වටෙහි දිගෙහි එකතුව මෙතනින් පටන් ගන්නම්. ඒකේ පාදවලට අගයක් දීලා නැහැ නේද? අපි දාමු GHI වගේ එකක්. GHI වගේ එකක්. හරි. මේකේ පරිමිතිය කියන්නේ p සමානයි G මෙතන ඉඳන් මෙතනට මේ දිග h මේ දිග I. එතකොට ඉතින් මේකේ පරිමිතිය ළමයි G ධන h ධන I. ඒක පාදයක්වත් සමාන නැහැ. එතකොට ඔන්න ඒ තල රූප තුනේ පරිමිති ඉගෙන ගත්තා. ත්‍රිකෝණයේ ඉදිරි ආකාර දෙකෙත් පරිමිති හොයන ගැන ඉගෙන ගත්තා. හරිද? මේවා පොඩි පන්තිලේ ඉගෙන ගත්තා. මම දැන් නිකන් මතක් කිරීමක් කරේ. ඊළඟ තල රූපේ මොකද්ද ළමයි? අපිට කතා කරන්න තියෙන්නේ වෘත්තය. වෘත්තය කියන තල රූපේ. හරිද? දැන් ඒතර වෘත්තයේ පරිමිතිය කියන්නේ මොකද්ද? වෘත්තයේ වටෙහි දිගෙහි එකතු වෙන පරිමිතිය කියන්නේ මම කියලා දුන්නානේ. දැන් ඔන්න මම අඳිනවා වෘත්තයක්. ගමු මේ කාර්යය R වෙච්ච වෘත්තයක්. හරිද? අරය R වෙච්ච වෘත්තයක්. වෘත්තයේහි පරිමිතිය කියන්නේ මෙන්න මේ වෘත්තයේ වට ප්‍රමාණය. මේ වෘත්තයේ වට ප්‍රමාණයට ළමයි අපි කියන පරිමිතිය වගේම මේකට තව නමක් කියනවා අහලා ඇති වෘත්තයේ පරිධිය කියලා. මොකද්ද? වෘත්තයේ පරිධිය කියලා. එතකොට මේකේ පරිමිතිය හොයන්නේ දන්නවා p සමානයි මේකේ පරිමිතිය හොයන්න තමයි සූත්‍රයක් තියෙන්නේ. මොකද්ද? දෙවාරයක් phi r. එතකොට හැදෙනවා සූත්‍රය 2phi r කියලා. එතකොට මෙන්න මේවා සම්මත සූත්‍ර. මේ කොටු කරන්නේ සම්මත සූත්‍ර. මේවා අපිට කෙලින්ම ආදේශ කරලා හදන්න පුළුවන්. හරි. එතකොට ළමයිට ගැටලුවක් ඇති මේ phi කියන්නේ මොකක්ද? ළමයි ඉගෙනගෙන තියෙන්නේ. phi කියන්නේ ළමයි නියතයක්. ඒ කියන්නේ මේක යම්කිසි විද්‍යාඥයෙක් විසින් හොයාගත්ත නියතයක්.
මේකේ අගේ ළමයි අපි ආසන්න වශයෙන් කියනවා 3.14. හරිද? තව මේක යනවා. ඒ කියන්නේ මේක 3.14 වොම වෙදි යනවා. මේක ඉවරයක් නෑ. මේක 3.14 කියලා කියනවා. හැබැයි ළමයි ඔයාලට කවදාවත් මේ 3.14 කියන අගය පේපර් එක හෝ ගැටලුවක දීලා නැත්නම් යොදා ගන්න බෑ. ඒ කියන්නේ 5 සඳහා 3.14 යන අගය ඉහත ගැටලුවේදී යොදා ගන්න කියලා දීලා නැත්නම් ඔයාලට මේ 3.14 යොදා ගන්න බෑ. එතකොට මේකට අපි ආදේශ කරන්නේ මොකක්ද? දන්නවා ඔයාලා 7න් 22. මෙන්න මේක තමයි අපි ආදේශ කරන්නේ. හරිද? මේක කියලා තියෙනවා නම් 3.14 ආදේශ කරන්න කියලා අපි ඒක ආදේශ කරනවා. එහෙම කියලා නැත්නම් අපි 7න් 22 තමයි ආදේශ කරන්නේ. හරිද? හරි. එතකොට මම කල රූප හතරක් කියලා දුන්නා. සමචතුරස්‍රය, ඍජුකෝණාශ්‍රය, ත්‍රිකෝණය සහ වෘත්තය කියලා. දැන් ඔය වගේ පරිමිතිය හොයන ගිහවලා දන්නවා. හරිද? හරි. දැන් ළමයි ටියුට් එක ගන්න නෝට් එකක් දෙන්න යන්නේ. නෝට් එකක් තියෙන ළමයි ප්‍රශ්නයක් වගේ. පළවෙනි ටියුට් එක ගන්න. පළවෙනි ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නෙට එන්න. මොකද්ද කියලා තියෙන්නේ? මේ මොකද්ද මේ? E පහත දැක්කෙන. එහෙම එකක් නැහැ. E කියන්නේ ඔය ටයිපින් එකක්. ඒක චුට්ටක් කපලා ගන්න. පහත දැක්කෙන තල රූප වල පරිමිතිය සේවීම සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න. ඉතින් ලේසියට දැන් මම අර ඉස්සෙල්ලා ගොඩනගුව ඔක්කොම ප්‍රකාශන තමයි. ඔයාලටත් තියෙන්නේ මේ විදිහට ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා. හරිද? හරි. හරි පටන් ගන්නකෝ. ඕක තමයි ඔයාලගේ පළවෙනි නෝට් එකක් දීලා තියෙන ළමයි ගැටලුවක් විදිහට A ඉඳන් D දක්වා හදන්නකෝ. අර මම ගොඩනගපු ප්‍රකාශන ටිකම තමයි ඉක්මනට හදන්නේ ටික. හරිද? හරි පටන් ගන්න. හදලි වෙලා chat box එකට දාන්න. හරි කියලා. නැත්නම් රයිස් හෑන්ඩ් එකක් දාන්න. හරිද? හරිලා. හද හරිද? හරි ළමයි හැදුවනේ. හරි. ඊළඟ අපි යමු සාකච්ඡා කරමු. පළවෙනි එක දීලා තියෙන්නේ මොකද්ද? සමචතුරස්‍රයක්. සමචතුරස්‍රය ඉතින් අර මම කියලා දුන්නේ දැන් මම මෙතන අපව කරන්න කලින් කියලා දුන්නේ කියලා දෙන එක කමන්නේ. ඒක ඉක්මනට හදන්නම්. පැත්තක දිග දීලා තියෙන්නේ මොකද්ද? A කියලානේ. හරිද? මේකේ පරිමිතිය ළමයි p සමානයි a ධන a ධන a ධන a 4යි. දෙවෙනි එක බලන්න ඍජු කෝණාශ්‍රයක් දීලා තියෙන්නේ. වැරදිච්ච ළමයි හදාගන්න. හරි ළමයි ඉතින් හරියක් දාගන්න කැමති නම් තමන්ගේ ටියුට් එක ලස්සනට තියාගන්න ඕන ඉතින් එපා. ඒක අවුලක් නැහැ. ඒක ඔයාලා කැමැත්තක්. ඊළඟ එකේ පාදික දිග දීලා තියෙන්නේ a ධන a නෑ ළමයි a b කියලා. හරිද? මේකේ පරිමිතිය කියන්නේ p සමානයි a ධන b ධන b ධන a දෙවාරයක් a ධන b. මම එක පියවරක් අඩු කරා අර කලින් කියලා දුන්න නිසා. හරි. හරි. ඊළඟ තල රූපෙට යන ළමයි ඉක්මනට ඉවර කරමු. ඊළඟ එක මොකක්ද දීලා තියෙන්නේ? ත්‍රිකෝණයක්. පාදයක දිග b විච්ච සමපාද ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයේ ඉතිරි ආකාර දෙක දීලා නැහැ. ගමන් ඒවා ගැටළු වලදී අපි එතකොට බලමු. හරිද? හරි. ත්‍රිකෝණයට යන්කෝ. පාදයක දිග b විච්ච සමපාද ත්‍රිකෝණයක්. p සමානයි ඉතින් b ධන b ධන b 3යි. ඊළඟ එක මොකද්ද? අරේ r වෙච්ච වෘත්තයක් දීලා තියෙන්නේ. ඉතින් මේකේ පරිමිතිය ළමයි සූත්‍රයක් තියෙනවා 2 5 r. ඔන්න ඔයාලට දුන්න ගැටලු ටික ගැටලුවක් කියන්නේ නෝට් එක ඒක හැදුවා. හරිද?
වැරදිච්ච ළමයි දාගන්න. හරි ළමයි කැමති නම් හරියට දාගන්න. නැත්නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔන්න මම කිව්වා. දැන් ළමයි අපිට ගණන් හදන්න තියෙන්නේ මෙහෙම නෙවෙයි. ඒ කියන්නේ මේ ඉංග්‍රීසි අකුරු දීලා නෙවෙයි ගණන් එන්නේ. මේවට අගයන් දීලා අගයන් ආදේශ කරලා හදන්න තියෙන්නේ. හරිද? අපි ඔය කතා කරපු තලඩෝප හතරෙන් ගැටලු හතරේදී බලමු. පළවෙනි එක මම ගන්නවා සමචතුරාස්‍රයක්. සමචතුරාස්‍රයක් ගන්නවා. පැත්තක දිග සෙන්ටිමීටර් 12ක් කියලා ගමුකෝ. ඔන්න ළමයි තියෙනවා පැත්තක දිග සෙන්ටිමීටර් 12ක් වෙච්ච සමචතුරාස්‍රයක්. මේ සමචතුරාස්‍රයේ පරිමිතිය හොයන්න කියලා කියන්නේ මොකද්ද පරිමිතිය කියන්නේ? මේ සමචතුරාස්‍රය කියන තලඩෝපයේ වටෙහි දිගෙහි එකතු. හරිද? හරි. p සමානයි කැමති නම් දාන්න මේ p කියලා නැත්නම් ඒක ප්‍රශ්නයක් නැහැ. නැත්නම් සිංහලෙන් ලියන්න මම ලියන්න මෙතන. පරිමිතිය හරි හරි. කැමති ළමයි පරිමිතිය කියලා නේද? නැති ළමයි p කියලා දාන්න. හරිද? හරි. 12යි සෙන්ටිමීටර් ගන්න අගයත් එක්ක ඒකකේ ආදේශ කරන්න ඕන ළමයි. නැත්නම් අන්තිම උත්තරේ හරි ඒකකේ අනිවාර්යෙන් තියෙන්න ඕන. නැත්නම් ඉතින් ලකුණු නැහැ. 12යි සෙන්ටිමීටර් දාන්න. ඒක මම මෙතනින් දාන්නම් 12යි සෙන්ටිමීටර. ඉතින් 12 ඒවා හතරක් කීයද? 4 වරක් 12 48යි. එතකොට මේ පැත්තක දිග සෙන්ටිමීටර 12ක් වෙච්ච සමචතුරාස්‍රයේ පරිමිතිය ඇවිල්ලා සෙන්ටිමීටර 48යි. හරිද? හරි. ඊළඟට මම ගන්නම් ඍජු කෝණාශ්‍රයක්. මෙතනින් අදින්නම් ඍජු කෝණාශ්‍රයක්. ඒක එක පාදයක් සෙන්ටිමීටර් 5යි කියලා ගමුකෝ. අනිත් සෙන්ටිමීටර් පාදයේ සෙන්ටිමීටර් 6ක් කියලා ගමු. මේක ලොකු එකනේ මේක අපි 6ක් කියලා නම් මේක 5 සෙන්ටිමීටර් කියලා ගමු. හරිද? හරි. දැන් මේකේ පරිමිතිය කියන්නේ ඒත් වටෙහිදී ගිහ එකතුව පටන් ගන්න මෙතනින් 6යි සෙන්ටිමීටර් ධන 5යි සෙන්ටිමීටර් ධන 6යි සෙන්ටිමීටර් ධන 5යි සෙන්ටිමීටර්. ඔයාලා මේ හැම එකටම දාන්න මේ විදිහට මම දැන් දාන්නේ. හරි දැන් ඉතින් එක වගේ ඒවා ගන්න. 6 ඒවා දෙකක් තියෙන දෙවරක් 6 12යි ධන දෙවරක් 5 10යි. 12යි 10යි කීයද? 22යි. ඔන්න පැත්තක දිග 6ක් සහ 5ක් වෙච්ච ඍජු කෝණාශ්‍රයක පරිමිතිය අපි හෙව්වා. හරිද? හරි. දැන් ඔය මං කිහිපයක් හැදුවේ. දැන් එන්නකො ළමයි ටියුට් එකට ඔයාලා ටියුට් එකේ ගැටලු කිහිපයක් දීලා තියෙනවා. හරිද? එන්න දෙවෙනි ගානේ දීලා තියෙන්නේ පහත දැක්වෙන තල රූප වල පරිමිතිය සොයන්න කියලා. හරිද? ඒ කියන්නේ මේ වගේ ටිකක් වුණ දීලා තියෙන්නේ මම මේ කියලා දුන්නා වගේ ටිකක් දීලා තියෙන්නේ. හරි. එතකොට පටන් ගන්න පරිමිතිය හොයන්න ඔයාලා හදන්න ඕනේ එකේ ඉඳන් 5 දක්වා ගැටලු. එකේ ඉඳන් ඒ කියන්නේ රෝම ඉලක්කම් එකේ ඉඳන් 5 දක්වා තියෙන ගැටලු ටික හදන්නකෝ. හරිද? හරි ළමයි පටන් ගන්න එනවා. ඉක්මනට හදන්න හදලා ඉවරෙච්ච ළමයි රයිට් හෑන්ඩ් එකක් කරලා chat box එකට හරි දාන්න. පටන් ගන්නවා. මම මේ කියලා දුන්න ටිකම තියෙන කිසි අමාරුවක් නැහැ. මේ තව දෙයක් ටියුට් එකේ ළමයි ඉඩ තියෙනවා වෙන පොළ ගන්න ඕනේ නැහැ. මගේ ටියුට් වල විශේෂත්වය ඒකයි. ටියුට් එකේ නෝට් එක සහ ගාන හදන්න ඉඩ තියලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා එක්සර්සයිස් පොතක් පිටින් ගන්න අවශ්‍ය නැහැ. අර මම එක්සර්සයිස් පොතක් ගන්න කිව්වේ ඔයාලා දැන් අර ඔයාලට සමහර පේපර්ස් කරනකොට ඒ කියන්නේ ඉස්කෝලේ පේපර්ස් වෙන්න පුළුවන්. ඔයාලා තව ටියුෂන් සර්ලාගේ ටීචර්ලාගේ පන්ති වල පේපර්ස් වෙන්න පුළුවන්. ඒ වගේ සමහර ඔය අමාරු ගැටලු හම්බ වෙනවා නම් අර මම එදා ස්පෙෂල් මීටින් එකක් ගත්තේ. ඒකෙදි කිව්වා වගේ අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ගැටලුව මේකයි මේක හදා ගන්න තීරණය අයියේ. මෙහෙමයි කියලා අපි එතකොට ආයිත් මේ වගේ ලයිව් සෙෂන් එකක් අරගෙන ඔයාලට මේ ගැටලු ටික හදන විදිහ කියලා දෙනවා. අන්න ඒකට මම කිව්වා පොඩි පොතක් තියාගන්න. පොඩි පොතක් නැතත් ප්‍රශ්නයක් නැහැ. ඔය කටු කොළ වගේ තියෙන ඔය පුස්ටප් කොළ කියන්නේ. අන්න ඒවා ටිකක් අරන් තියාගන්න. හරි. දැන් ඒක වඩන්නේ මේ ගණන් ටික හදන්නකෝ. හරි පටන් ගන්න ළමයි. හදලා ඉවරලා මට මැසේජ් එකක් දාන්න chat box එකට.
තමයි හැදුවද? මං හිතනවා හදන්න නැති කියලා. හරි. පළවෙනි ගැටලුවට එන්නකො. පළවෙනි ගැටලුව දීලා තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක්. පැත්තක දිග 12ක් සහ 5ක් පිට. හදමු ඉතින්. මේවා අමාරු නෑ. මේවත් ඉතින් අමාරුයි නම් මම දන්නේ නෑ ඊට වඩා ප්ලේසි ගණන් තියනවද කියන්නේ. මේවත් අමාරු නම් කරන්න දෙයක් නෑ පුතෝ. පැත්තක දිග සෙන්ටිමීටර් 12යි අනිත් පැත්තේ දිග සෙන්ටිමීටර් 5යි. ඉතින් මේකේ පරිමිතිය හොයන්න තියෙන්නේ පරිමිතිය p සමානයි 12 ධන 5 ධන 12 ධන 5 සෙන්ටිමීටර්. 12 සරත් දෙක 24යි. එන 10යිනේ. එහෙම සුළු කරන්න ඉක්මන් කරන පටන් මේ පුරුදු වෙන ළමයි. නිකන් අර පොඩි පන්ති වල වගේ 5යි 2යි 7යි 7යි 2යි 9යි 9යි 5යි එහෙමයි කියලා හදන්න එපා. මේ විදිහට පුරුදු වෙන්න. 24යි 10යි සෙන්ටිමීටර් 34. මොන පළවෙනි ගැටලුවේ උත්තරේ සෙන්ටිමීටර් 34යි. මොන හරි අඩපාඩු තියෙන ළමයි ඉන්නවනම් දාගන්න. දෙවෙනි ගැටලුවට යන්. දෙවෙනි ගැටලුව දීලා තියෙන සමචතුරාස්‍රයක් පැත්තක දිග කීයක් වෙච්ච එකද? පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් විතර සමචතුරාස්‍රයක් දීලා තියෙනවා. ඉතින් මේකෙත් පරිමිතිය කියන්නේ p සමානයි 6 ධන 6 ධන 6 ධන 6 සෙන්ටිමීටර් 6 4ක් 24. අර අපි හැදු ප්‍රකාශනත් ගන්න පුළුවන් මෙතනට අර මතකද? 4යි a මෙතන දෙවාරයක් a ධන b කියලා ගත්තේ. මේවට ඉතින් ආදේශ කරලා හදන්න පුළුවන්. ඒකත් අවුලක් නැහැ. මේ ක්‍රමයට හදන්න. හරි දෙවෙනි ගැටලුවත් හැදුවා. අඩුපාඩු තියෙන ළමයි හදාගන්න. තුන්වෙනි ගැටලුවට යමු. තුන්වෙනි ගැටලුව දීලා තියෙන ත්‍රිකෝණයක් නේ. තුන්වෙනි ගැටලුව ඇවිල්ලා ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයට යමු. ත්‍රිකෝණය මොකද්ද දීලා තියෙන්නේ? සම ද්විපාද ත්‍රිකෝණයක් නේ. සම ද්විපාද ත්‍රිකෝණයක් දීලා තියෙන්නේ. මේ පාදයට සමාන මොකක්ද? මේ පාදය. මේක එක පාදයක් ඇවිල්ලා සෙන්ටිමීටර් 3යි. අනිත් පාදේ සෙන්ටිමීටර් 2යි. හරිද? හරි. ඉතින් මේකේ පරිමිතියක් කියන්නේ වටෙහි දිගෙහි එකතුව මෙතනින් පටන් ගන්න ඕන තැනකින් පටන් ගන්න පුළුවන් මෙතනින් පෙන්න පුළුවන් ඕන තැනකින් පටන් ගන්න මම මෙතනින් පටන් ගන්න සෙන්ටිමීටර් 3 ධන මේ දිගත් 3යි ධන 2යි සෙන්ටිමීටර් දෙවරක් 3 6යි 2යි සෙන්ටිමීටර් 8යි ඔන්න තුන්වෙනි ගැටලුවේ උත්තරේ සෙන්ටිමීටර් 8යි අඩුපාඩු තියෙන ළමයි හදාගන්න මම මේක මකනවා හතරවෙනි එකක් දීලා තියෙන ත්‍රිකෝණයක් නේද හතරවෙනි එකක් දීලා තියෙන ත්‍රිකෝණයක් ඒකත් ඇවිල්ලා සම ද්විපාද ත්‍රිකෝණයක් මේ වන ළමයි සරල ගැටලු ඊට වඩා අමාරුයි අහන්න පුළුවන්. ඒ කියන්නේ පරිමිතිය කියන පාඩමෙන්ම එහෙම ලොකුවට අමාරුයි වහන්න නෑ. මේකත් එක තව පාඩමක් දෙකක් සම්බන්ධ කරලා අහන්න ඔය. පරිමිතියත් එක්ක අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා වර්ගඵලය කියලා. අන්න ඒකත් එක්ක සම්බන්ධ කරලා එහෙම තමයි අහන්නේ. හරි ඒකට බලමු. මේක පාදයක් සෙන්ටිමීටර් 7යි. ඒතකොට මේකත් සෙන්ටිමීටර් 7යි කියලා දාන්නෝනේ. අනිත් පාදේ දීලා තියෙනවා සෙන්ටිමීටර් 12ක් කියලා. හරි. ඉතින් මේකේ පරිමිතිය කියන්නේ වටෙහි දිගේ එකතුව 7 ධන 7 ධන 12 දෙවරක් 7 14යි ධන 12යි සෙන්ටිමීටර් 28යි සෙන්ටිමීටර්. හතරවෙනි උත්තරේ ප්‍රශ්න උත්තරේ සෙන්ටිමීටර් 28යි. අඩුපාඩු දෙන්න ළමයි හදාගන්න. මම මේක මකනවා. ඊළඟට පස්වෙනි ගැටලුව බලන්න. පස්වෙනි ගැටලුවේ දීලා තියෙන්නේ ත්‍රිකෝණයක්. ඒක ඇවිල්ලා සමපාද ත්‍රිකෝණයක්. පැත්තක දිග 5ක් විච්ච සමපාද ත්‍රිකෝණයක්. නෑ සෝරි ළමයි සෙන්ටිමීටර් 10ක් විච්චනේ. මම වැරදුනා. හරිද? ඉතින් මේකෙත් පරිමිතිය කියන්නේ වටෙහි දිග එකතුවනේ. පටන් ගන්න 10යි සෙන්ටිමීටර් ධන 10යි සෙන්ටිමීටර් ධන 10යි සෙන්ටිමීටර්. 10 ඒවා තුනක් ඉතින් ගන්නවනේ සෙන්ටිමීටර් 30යි කියලා. ඔන්න ගණන් පහේ උත්තර. හරිද? හරි. දැන් ඔයාලට වැඩක් තියෙනවා. මම අර මීටින් එකේ කිව්වා වගේ මම ටික මකනවා. මේවා හරියට තියෙන ළමයි. මේවා ලොකු අමාරු දේවල් නෙවෙයි. ගැටලුවේ කිව්වා වගේ මම හෝම්වර්ක් දෙනවා කිව්වනේ. මෙන්න ඔයාලට හම්බෙන පළවෙනි හෝම්වර්ක් එක. දැන් එතකොට අපි 5ට යනකම් ගණන් ටික හදලා තියෙන්නේ. 6 ඉඳන් 10 දක්වා ගණන් ටික හදන්න ඕන. මම කියවනේ පරිමිතිය හොයන්න දෙන්නේ මේ තල රූප කියන්නේ තල රූප එකක් කියන්නේ තල රූපයක් විතරක් තියෙන එකක් නෙවෙයි තල රූප කිහිපයක් සම්බන්ධ කරලා ගණන් දෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු ටිකක් තියෙන ඔය 7 8 9 10 කියන ගැටලු ටික. හරිද? හරි. සමහරවල්ලාට හදන්න තේරෙන්න පුළුවන් මොකද ඉස්කෝලේ වලත් උගන්වලා තියෙන්නේ. හරි කමන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලා හදන්න බැරි වුණත් උත්සාහයක් අරන් හරි අරගෙන තියෙන්න ඕන. හරිද? මේවා හදන්න පුරුදු වෙන. ඒතකොට දැන් මම මේක හදන එක දිහා බලාගෙන ඔයාලා හදුව කියලා ඔයාලට ගණන් පුළුවන් වෙන්නේ නෑ. මට නම් ගණන් පුළුවන් වෙනවා ඒකේ. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා කරන්න ඕන ඔයාලා ගණන් හදන එක. හරිද? හරි.
මේ homework ටික try කරන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් يعني ඊළඟ class එකේ වීඩියෝ එකෙන් මේ homework ටික පටන් හදලා තමයි ඊට වැඩි පටන් ගන්න. හරිද? ඔන්න ඒ ගණන් ටික දීලා තියෙනවා. හරිද? හරි. ඊළඟට ඒ ටික හදන්න ඔය දැන් ඔයාලට 10 වෙනි ගැටලුව වගේ හදනකොට පොඩි ගැටලුවක් එන්න පුළුවන්. කොහොමද මේක හදන්න තේරෙන්නේ නැහැ නේ වගේ. හරි කමන්නේ ප්‍රශ්නයක් නැහැ. උත්සාහයක් හරි ගන්න හිතන්න කොහොමද හදන්නේ කියලා හිතන්න. ඒ කියන්නේ එකපාර මේ ටියුබ් එකේ හදලා ටියුබ් එක කැත කරගන්න එපා. වෙන කොලයක් අරන් කොහොමද මම මේක හදන්නේ? කොහොම හරි 10 පාරක් හරි කමන්නේ ළමයි වැරදිලා වැරදි හදන්න. ඒකට ඔයාලට ගණන් පුළුවන්. මම කර කිව්වා වගේ මගෙත් එක්ක වැඩ කරොත් ඒ කියන්නේ මම දෙන වැඩ ටික කරලා මම කියන විදිහට වැඩ ටික කරොත් ඔයාලා මොන මට්ටමටද දැන් ෆේල් වුණත් ගණන් අපිරිය වෙලා තිබුණත් අනිවාර්යෙන් ඒ එකට යන්න පුළුවන්. හරිද? හරි ඒකත් මතක තියාගෙන වැඩ කරන්න. මොකද දැන් 10 වසරේ ඉන්නේ 20 27 දෙසැම්බර් අනිවාර්යෙන් එක්සෑම් එක තියයි. මොකද දැන් 20 26 අගෝස්තු උසස් පෙළ විභාගේ පටන් ගනි. ඊට පස්සේ දෙසැම්බර් තියයි සාමාන්‍ය පෙළ. ඊට පස්සේ ඊළඟ අවුරුද්ද ඉන්නේ ඔයාලා. ඒ නිසා අවංකව මහන්සිලා වැඩ කරන්න ඕනි. හරිද? හරි. ඒ ටිකත් එක්ක දැන් අපි මේ කතා කරේ පොඩි පන්ති වල ටිකක් නේ. දැන් අපිට 10 වසරට අලුත් කල රූපයක් එකතු වෙනවා. මොකද්ද ඒ ළමයි? කේන්ද්‍රික ඛණ්ඩය. මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩය. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඉතින් මේ කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකක්ද නිකන් කේන්ද්‍රික ඛණ්ඩ වගේ. එහෙම එකක් නෙවෙයි. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ තල රූපයක්. ඔය කේන්ද්‍රික ඛණ්ඩය හැදෙන්නේ කොහොමද කියලා බලන්න කලින් ළමයි මේ වෘත්තය ගැන චුට්ටක් ඉගෙන ගන්න ඕනේ. කියන්නේ වෘත්තයෙන් තමයි ඔක හැදෙන්නේ. හරිද? හරි. මේ බලන්න වෘත්තයක් මම අඳිනවා. අරය මේක තමයි ලස්සනට මැදිච්ච වෘත්තය කොහොමද මගේ. අරය ගන්නම් R කියලා. අරය R වෙච්ච මම වෘත්තයක් අඳිනවා. හරිද? බලා ගන්න වෘත්තය දිහා. ඒකල මං අරය නැතුව මේකේ විස්කම්භයක් ලකුණු කරනවා මෙහෙම. කියන්නේ විස්කම්භය කියන්නේ අරයන් දෙකක එකතුවක්. එතන විස්කම්භය ඇවිල්ලා ළමයි 2R. මෙන්න මේ දිග 2R. ඒතර ඔයාලා පොඩි පන්ති වල ඉගෙනගෙන තියෙන කෝණ ගැන, ඒ කියන්නේ පාද දෙකක් සහ බාහුව දෙකක් එකට එකතු වෙන තැනකට හැදෙන එකට තමයි අපි කියන්නේ කෝණයක්. ඉගෙන ගත්තනේ 7 වසරේදී කොහොමද? 7 වසරේ තමයි ආලි ඉගෙන ගත්තේ. කෝණ කියන්නේ ඒවට. දැන් ඒතර මෙන්න මේ කෝණ කීයක ළමයි? මේ කෝණය ඇවිල්ලා අංශක 180යි. හරිද? මේක ඇවිල්ලා අංශක 180යි. හරිද? හරි. දැන් මම මෙහෙම වැඩක් කරනවා. මේ වෘත්තයේ මෙන්න මේ කෑල්ල තියලා භාගයක් වෙන්න මේ පරිධියෙන් කපනවා. පරිධියෙන් නෙවෙයි විස්කම්භයෙන් කපලා අයින් කරනවා. ඒ කියන්නේ මේ කෑල්ල අයින් කරනවා. ඔන්න මම මේ කෑල්ල අයින් කරනවා. හරිද? ඔන්න මම මේ කෑල්ල කපලා අයින් කරනවා. එතකොට මෙතන තියෙන ළමයි වෘත්ත භාගයක් නේ. වෘත්තයෙන් භාගයක්. වෘත්තයෙන් භාගයක් තමයි මෙතන තියෙන්නේ. හරිද? මේ කෑල්ලක් කපලා අයින් කරනවා. හරිද? හරි. එතකොට ළමයි මෙන්න මේක ඇවිල්ලා මොකද්ද විස්කම්භයක් නේ. විස්කම්භයක් කියන්නේ අරයන් දෙකක එකතුවක්. අරයන් දෙකක්. සහ මෙන්න මේ කොටස. මෙන්න මේ කෑල්ල මොකද්ද? ඒක අර වෘත්තයේ සම්පූර්ණයෙන් තිබ්බනේ. වෘත්තයේ සම්පූර්ණයෙන් තිබ්බ අන්නේ පරිධියනේ. වෘත්තයේ සම්පූර්ණයෙන් තිබ්බ වට ප්‍රමාණය කෑල්ලක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ මේ කොටස ඇවිල්ලා ළමයි වෘත්තයේ පරිධියෙන් කොටසක්. මෙන්න මේ වක්‍ර රේඛා කොටස වෘත්තයේ පරිධියෙන් කොටසක්. අන්නේ වෘත්තයේ පරිධියෙන් ඔන්න කොටසට ළමයි අපි කියනවා චාප දිගක් කියලා. අහලා ඇති චාප දිග. මොකද්ද? මෙන්න මේ කොටසට අපි කියනවා චාප දිග කියලා. හරිද? හරි. ඒතර මේක දන්නවා ඇවිල්ලා චාප දිග. හරි. දැන් එතකොට ළමයි කේන්ද්‍රික දැන් ඔයාලට තේරෙන්නේ නැති මම මේ මොකාටද එන්න හදන්නේ. ඒ කියන්නේ මේ දෙක පින්නලා මේක කියන්නේ මොකද්ද? මෙහෙම ලකුණු කරලා පින්නලා එන්න හදන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා දෙන්න. හරි. අපිට කියන්නේ 10 වසරේදී අලුතෙන් ඇඩ් වෙන මාතෘකාවනේ කේන්ද්‍රික ඛණ්ඩය. හරි. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ ළමයි මොකද්ද? අරයන් දෙකක. අරයන් දෙකක සහ චාප දිගක එකතුවෙන් සෑදිච්ච සංවෘත තල රූපය. මොකක්ද මේක සමානයි ඇවිල්ලා මේවා ලියන්න එපා සමාන නැහැ එහෙම. සමානයි ඒ උනාට මේක ලියන්න එපා කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය කියලා ලියන්න කැමති නම් කේ ඛණ්ඩයක් කියලා ලියන්න. ඒක කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ ළමයි අතර මොකද්ද? අරයන් දෙකක එකතුවකින් සහ චාප දිගක එකතුවකින් සෑදිච්ච සංවෘත තල රූපයකට කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. හරිද? දොරොන් දැන් ඔයාලා කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා ගන්නවා. හරිද? හරි. දැන් අපි ඒකවල කතා කරන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතියනේ. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියන්නේ මොකද්ද ළමයි? මේ කේන්ද්‍රික ඛණ්ඩයකින් වට ප්‍රමාණය එකතුව.
ඉතින් පටන් ගන්නකො ළමයි මෙතනින්. ඔන්න මෙතනින් ඉඳන් මෙතනට තියෙන දිග ඇවිල්ලා 2r. ඔන්න අරේ දිග 2r. දැන් මේ දිග එපැයි මෙතනින් ඉඳන් මෙතනට පටන් ගත්තා. මෙතනින් ඉවර වුණා. මෙතනින් ඉඳන් මෙතනට එන දුක. එතකොට මේ පරිමිතිය වෙන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩේ. එතකොට ළමයි මේ ඡාප දිග අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ඡාප දිග ඇත්තට අපිට දීලා නැහැනේ. ඡාප දිග හොයන්නේ කොහොමද? ඒ ඡාප දිග හොයන්නේ කොහොමද කියලා මතක් කරාම ඔයාලට මතක ඇති වෘත්තයේ පරිධිය හොයන විදිහ. වෘත්තයේ පරිධිය හොයන්නේ මොකෙන්ද? 2πr. 2πr කියන්නේ වෘත්තයේ පරිධිය හොයන්නේ. හරිද? එතකොට මෙන්න මේ කොටස ආයෙ මොකෙන්ද වෘත්තයකින්. එතකොට මේ ඇවිල්ලා වෘත්තයේ පරිධියෙන් කොටසක්නේ. ඒ කියන්නේ වෘත්තයේ පරිධියෙන් කොටසක්. ඒ කියන්නේ 2πr නේ පරිධිය කියන්නේ. ඔන්න ඔය පරිධියෙන් යම් කිසි කොටසක්. මෙතනදී නම් කීයක්ද ළමයි? භාගයක්නේ. ඒ කියන්නේ වෘත්තයෙන් භාගයක්. වෘත්තයෙන් භාගයක් තමයි මෙතන ඇවිල්ලා පරිධිය වෙන්නේ. හරිද? මේ වෘත්තයෙන් භාගය මෙන්න මේක ආදේශ කරේ කොහොමද? දැන් කේන්ද්‍රික ඛණ්ඩ මෙහෙම විතරක් නෙවෙයි තියෙන්නේ. ආයෙත් කියලා දෙන්නම්. මෙතන ළමයි භාගයක් උනේ ඔයාලා අහලා තියෙනවද ලක්ෂයක් වටා කෝණවල අයික්‍ය 360යි. ඒතර වෘත්තයක් ගත්තා මෙන්න මේ ලක්ෂය වටා කෝණය කීයද ළමයි 360යිනේ. අන්නේ 360න් මේ කෝණය කීයද? අංශක 180යි. අන්න එහෙම වෙච්ච එකෙන් තමයි මෙතන භාගය ආවේ. කියන්නේ 180ට 1යි 360ට 2යි කියලා කැපලා තමයි එහෙම ආවේ. හරිද? එතකොට ළමයි කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්න කලින් අපි ඡාප දිග ගැන ඉගෙනගෙන ඉන්න ඕනේ. දැන් ඡාප දිග හොයන විදිහ මම කියලා දුන්නා. ඒතර මෙතන සූත්‍රයක් වගේ එකක් හදුවානේ. මොකද්ද? 2πr වාරයක් 360න් මෙතන 180යි. හැම කේන්ද්‍රික ඛණ්ඩයකම කේන්ද්‍ර කෝණය 180ක් වෙනවද නැහැ? ඒ කියන්නේ කේන්ද්‍ර කෝණය කියන්නේ මෙන්න මේ මෙතන ඉඳන් මෙතන තියෙන කෝණය ඒක 180ක් වෙන්නේ නැහැ හැම මේ කේන්ද්‍රික ඛණ්ඩයකම. එතකොට අපි මෙතනට ආදේශ කරනවා θ කියලා සංකේතයක්. මේක ඇවිල්ලා ග්‍රීක හෝඩියේ සිම්බල් එකක්. θ කියලා ආදේශ කරනවා. දැන් මෙතන ඇවිල්ලා θ කීයද? අංශක 180යි. හරිද? හරි. එතකොට ළමයි ඡාප දිග හොයන අලුත් සූත්‍රයක් හැදුනා අපිට. මොකද්ද? ඡාප දිග ඇවිල්ලා 360න් θ වාරයක් 2πr. ඔන්න ඊළඟට ඔයාලා පාඩම් කරන්න ඕන සම්මත සූත්‍රය. ඒ කියන්නේ ඔයාලට O level paper එකේ දෙන්නේ නැහැ ඡාප දිග සමානයි 360න් θ වාරයක් 2πr. ඒ නිසා මේවා පාඩම් කරන්න ඕන. මේවා ගණන් හදනකොට ඔටෝ මතක හිටිනවා. ඒ නිසා බය වෙන්න එපා. මම දැන් මේක අමතක ළමයි බය වෙන්න එපා. මට මේක අමතකයි කියලා නෑ. ඒවා ගණන් හදනකොට ඔටෝ මතක හිටිනවා. හරිද? හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් නෑනේ. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ 360න් θ වාරයක් 2πr. එතකොට ඡාප දිගක සහ අරයන් දිගක එකතු වෙන කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියලා කියන්නේ. හරිද? හරි දැන් මෙතනින් ළමයි සූත්‍රයක් ආපහු හැදෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්න. මොකද්ද? මේ බලන්න. මේ කැලේ මම කන්නම්. එකලා මේ කැලේ මෙතන දාන්න. 360න් θ. ඔන්න කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය වන සූත්‍රය හැදුනා. මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සමානයි. ලස්සන කරමු මේ සූත්‍රය. ඉස්සෙල්ලා මම මේ ටික ගන්නම් ඉස්සරහට. 360න් θ වාරයක් 2πr ධන 2r. ඔන්න අලුතෙන් හැදිච්ච සූත්‍රය. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන අලුතෙන් හැදිච්ච සූත්‍රය ඔන්න 360න් θ වාරයක් 2πr ධන 2r. හරිද? හරි. දැන් එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. මොකද්ද කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ? ඡාප දිගකින් සහ අරයන් දෙකක එකතුවකින් සෑදිච්ච සංවෘත තල රූපයකට කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්න අරයන් දෙකේ දිග සහ ඡාප දිගේ දිග දැනගෙන ඉන්න ඕනේ. ඡාප දිගක් හොයන්නේ කොහොමද? 360න් θ වාරයක් 2πr. එතකොට ඔක්කොම එකතුලා හැදිච්ච කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය වෙන සූත්‍රය මොකද ළමයි? p සමානයි 360න් θ වාරයක් 2πr ධන 2r. හරිද? ඕක මතක තියාගන්න ඕන. මතක තියාගන්න ඕන කියන්නේ දැන් විතරක් නෙවෙයි හැමදාම මතක තියාගන්න ඕන. මම මේ ටික මකන්නම්. දැන් ඔයාලට නෝට් එකක් දෙන්න ඕන. නෝට් එකක් දෙන්න නෑ. නෝට් එකක් විදිහට ගාණක් තියෙනවා. මගේ කියන්නේ ලොකුවට එහෙම හැලක් විදිහට නෝට් එකක් ලියන්නේ නෑ. මොකද ඒකට එපා වෙනවනේ. නිකන් සාහිත්‍ය නෙවෙයි ළමයි නෝට් ලියන්න කොච්චරවත් ගණන් කියන්නේ. ඒ කියන්නේ සාහිත්‍ය අපහාස කරා නෙවෙයි. සාහිත්‍ය කියන්නේ කොහොම වටන දෙයක්. නැත්තම් ඒකටත් ඊළඟට ප්‍රශ්නයක් එයි. එහෙම නෙවෙයි මම කියන්නේ. අපි ගොඩක් නෝට් ලියන්නේ ගණන් වල ගණන් හදලා අදාළ තියරිය පොඩ්ඩක් ඇප්ලයි කරලා ගාන හදලා තමයි ගණන් මතක තියාගන්නේ. ගණන් අර හදන්න එක්ස්පීරියන්ස් කියලා තියෙනවා. මම කියන්නේ ගණන් වෙන මොනවත් නෙවෙයි. ඒවත් හදන්න වලට එක්ස්පීරියන්ස් ඇති. පොඩි ළමයි නෙවෙයිනේ. ඒවා මතක කරන්නකෝ. සර් මේ මොනවා කියනවද දන්නේ නැහැ.
හරි තුන්වෙනි ගානට එන්න ඒව මතක් කරන්න. තුන්වෙනි ගානට එන්න. ඔන්න තුන්වෙනි ගාන දීලා තියෙනවා අරය R වූ වෘත්තයකින් කේන්ද්‍ර කෝණය θ වන කේන්ද්‍ර ඛණ්ඩ කොටසක්. කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් වෙන් කරගත යුතුව ඇත. මොකද්ද? අරය R වූ වෘත්තයකින් කේන්ද්‍ර කෝණය θ වන කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් වෙන් කරගත යුතුව ඇත. එම වෙන් කරගත් කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ ඡාපදික සේම සඳහා ප්‍රකාශනයක් ගොඩනගා. ඒ කියන්නේ ඉතින් අර ඡාපදික හොයන්න හදපු සූත්‍රයනේ උතන කියන්නේ. ඒ සූත්‍රෙ මෙතනට නිකන් අර සීල් එක ගන්න තියෝ වගේ ඇප්ලයි කරන්න එපා. මොකද උතන ගාන වෙනස්නේ. හරි. ළමයි හදන්නකො තුන්වෙනි ගාන. චූටි උත්සාහයක් ගන්න. අරගෙන හදන්න. ඊට පස්සේ මම සාකච්ඡා කරන්නම්. ඒක තමයි එතකොට නෝට් එකේ ඡාපදික හොයන සූත්‍රය කියන්නේ ඡාපදික සමාන 300 θ වාරයක් 2πr කියලා දෙන්නේ නැහැ. ඒකත් ගාණක් විදිහට දීලා තියෙන්නේ. ඒකට ඔයාලට මතක හිටිනවා මේ ගාණ දැන් හදනවනේ. ඒතර මතක හිටිනවා. හරි. පටන් ගන්න ළමයි. හදන්න පොඩි වෙලාවක් දෙන්නම් හදන්නකො. හරි ඉවරද ළමයි? chat box එකට දාන්න ඉවරයි නේද? අපි හදමු. මොකද්ද කියලා තියෙන්නේ? අරය R වූ වෘත්තයකින් කේන්ද්‍ර කෝණය θ වන කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් වෙන් කරගත යුතුය. හරි. ඉතින් මේ වෘත්තය නිර්මාණයක් කරගන්න කේන්ද්‍රික ඛණ්ඩයක් කියන විදිහට. කැමති පැත්තකින් කපා ගන්න. මම මෙතනින් කපන්නම් මේ. කඩේකින් කපන්නම්. කේන්ද්‍ර කෝණය θ වෙච්ච එකක් නේ වෙන් කරගන්න ඕනේ කියලා කියන්නේ. මේක වෙලා θ වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් වෙන් කරගත යුතුය. හරි වෙන් කරගමු එහෙනම්. ඔන්න වෙන් කරගත්තා. ඔන්න වෙන් කරගත්තා. වෙන් කරගත යුතු ඇත. එම වෙන් කරගත් කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ. මේ දැන් වෙන් කරගත්තේ මේ කේන්ද්‍රික ඛණ්ඩයක් නේ මේ කොටසේ ඡාපදික සේවීම සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න. ඉතින් ඡාපදික සමානයි ළමයි 300 θ වාරයක් 2πr. ඉතින් ආදේශ කරන්න ඡාපදික දිග සමානයි 360න් කෝණයකේද θ වාරයක් 2πr. ඔන්න ඉතින් හැදුවා. අමාරු නෑ ඒක. ඔන්න හැදුවා. ඡාපදික සීම සඳහා ප්‍රකාශනයක් ගොඩ නැගුවා. හරිද? හරි. හදාගත්ත නැතිනම් මේක හදන්නකෝ.
හරිද? හරි. දැන් ළමයි අපි චාපදික හොයන ක්‍රම ටිකක් බලමු. يعني චාපදික ආශ්‍රය මේ විදිහට නෙමෙයි මෙහෙම සූත්‍ර ලියන්නේ නෙමෙයි ගණන් ටිකක් තියෙනවා අපි හදමු. මම උදාහරණ ගැටලු කීපයක් කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයාලට දෙනවා ටියුට් එකේ ගණන් ටිකක් ඒ ටික හදමු. හරි. මම ගන්නම් කේන්ද්‍රික ඛණ්ඩයක් ගන්නම් මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක්. මේ කේන්ද්‍රික ඛණ්ඩයක් නේ. කේන්ද්‍ර කෝණය ගන්නම්කෝ ළමයි අංශක 30යි කියලා. අංශක 30 අරේ ගන්නම් සෙන්ටිමීටර් 7යි. හරි. දැන් මේකේ චාපදික හොයන්නේ කොහොමද? චාපදික සමානයි 360න් තීටා කීයද ළමයි? තීටා කෝණය අංශක 30යි අංශක අනිවාර්යයි. 2 5 සඳහා මොකක්ද ආදේශ කරන්නේ? 3.1.4ද නැත්නම් 7.22ද? අපිට ගානේ කියලා නෑනේ. මම කිව්වෙත් නෑනේ. 5 සඳහා 3.1.4 ආදේශ කරන්න කියලා නෑ. එහෙනම් 7.22 තමයි දාන්නේ. අර එකේද ළමයි සෙන්ටිමීටර් 7යි. දැන් ඉතින් බෙදන්න. කැපෙන ඒවා කපන්න. ඒකල සුළු කරන්න තියෙන්නේ. 7 වරක් 1යි 7 වරක් 1යි. බිඳුවර බිඳුව කැපෙනවා 3 වරක් 1යි 3 වරක් 12යි. එතන කැපෙන්නේ දෙවරක් 1යි දෙවරක් 6යි. මේ 6යි කැපෙනවා දෙවරක් 3යි දෙවරක් 11යි. එතකොට මොකද්ද 11 යට 3 සෙන්ටිමීටර්. මෙහෙම තිබ්බත් ප්‍රශ්නයක් නැහැ මේක සුළු කරලා දාන්න. 3ේව 3යිනේ තියෙන්නේ 3 වරක් 3 9යි. ඉතිරි 2යි 2කට 3ේව 3 වරක් 6 18යි. ඉතිරි 2යි 0.6යි 6යි ඔන්න ඔහොමනේ යන්නේ. හරිද? හරි. තව එකක් මම ගන්නම්කෝ. මෙහෙම එකක්. මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් ගන්නවා. මෙන්න මෙහෙම එකක්. නිකන් අයිස් ක්‍රීමක් වගේ. මේක ඕනේ ගන්නම්කෝ අංශක 60යි කියලා. මේක ගන්නම් සෙන්ටිමීටර් 10යි කියලා. හරි. මේකේ චාපදික හොයන්නේ කොහොමද ළමයි? චාපදික සමානයි 360න් තීටා කීයද? අංශක 60යි වාරයක් 2 5.2 7.2යි r සෙන්ටිමීටර් 10යි. මේ ඒකකේ අනිවාර්යයි උත්තරෙට. නැත්තම් ලකුණු නෑ. 6 වරක් 1යි 6 වරක් 6 36යි. මේ දෙවරක් 1යි මේ 3යි. ආයි කැපෙනේව නෑනේ. 22 10න් වැඩි කිරීම 220යි. 7 වරක් 3 21යි. මේක ලස්සනට කැපෙනවනේ. කියන්නේ 21 වරක් 1යිනේ. 21 වරක් 1 21යි. ඉතිරි 1යි 10ට 21 ඒවා නෑ. බිඳුවයි. 100ට 21 ඒවා කීයද? 21 පහක් බලන්න. 21 ඒවා 4යි. 4 84යි. එතකොට 100න් 84ක් ගියාම 16යි 160ට 160 21 කියව බලමු 21 කියවා 6ක් විතර බලමු 12යි 7ක් විතර දාලා බලමු පුළුවන් තව 8ක් වගේ දාලා බලමු දැන් 7යි ගන්න පුළුවන් නේ 7යි මෙතන හැදුවම ඇති ඉතින් ආසන්න දශම ස්ථාන දෙකකට ඒතකොට 10.4යි 7යි නැත්තම් ඔයාලා තියන්න එහෙනම් 20 210 220 වෙදී 21 කියලා තියන්න අවුලක් නැහැ ඉතින් ඉතින් භාගවල ඔයාලා ගෙනත් දෙන හැකි තාක් සුළු කරන්න ඕන කියලා. හරි. ඒ කියන්නේ මේ වගේ ලොකුට එහෙම බලන්නේ නැහැ. කමන්නේ. ඔයාලා අන්තිම උත්තර දක්වා සුළු කරන්නේ. හරි. ඔන්නෝක බලාගත්තනේ. හරි. මම උදාහරණ ගැටලු දෙකක් කියලා දුන්නේ. දැන් ඔයාලට තියෙනවා ගණන් හදන්න. ගන්නකො ටියුට් එක අතර ලොකු අමාරු ගණන් නෙවෙයි. සරලයි. අමාරු කියන්න එපා. අමාරු නෑ ගණන්. ගණන් අප්පිරිය කරගන්නේ ඔයාලා. ඒ කියන්නේ ගණන් හදන්න නැතිකොට අප්පිරිය වෙනවා තමයි. ඒ කියන්නේ ගණන් වලට ආස වෙන්නේ නැතුව ආපෝ දකින්නොත් නිකන් අප්පිරියයි වගේ ඇදෙටම ඉතින් කොහොමවත් අප්පිරිය වෙනවා. අමාරු ගාන හරි ඔයාලා කොහොම හරි උත්සාහ කළා 100 පාරක් හරි කමන්නේ ළමයි උත්සාහ කළා හැදුවොත් ගණන් පුළුවන්. ඒක තමයි ඉතින් ගණන් වල රහස. වෙන රහසක් නෑ. ගණන් කොච්චරවත් හදන්න ඕන. අමතකයි නම් ආපහු ටියුට් එක බලලා ඉතින් ආයි හදන්න ඕන. හරිද? හරි. එන්නකො ළමයි හතරවෙනි ගැටලුවට ප්‍රධාන ප්‍රශ්නාංක 4ට. මොකක්ද දීලා තියෙන්නේ? පහත දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩවල චාපදික සොයන්න. මොකක්ද දීලා තියෙන්නේ? පහත දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩවල චාපදික සොයන්න. හරිද? හරි. පටන් ගන්න ළමයි රෝම ඉලක්කම් 1 ඉඳන් රෝම ඉලක්කම් 3ට එනකන් හදන්නකෝ. රෝම ඉලක්කම් 1 ඉඳන් 3ට එනකන් හදන්න. ටක් ගාලා හදන්න.
අමාරු නෑ සරලයි මම කියලා දුන්න හදන විදිය. ඒ විදිහට හදන්න. හරි පටන් ගන්න ළමයි. හදලා ඉවරලා මට chat box එකට message එකක් දාන්න ඉවරයි කියලා. හරි පටන් ගන්න. හරිද හැදුවද ළමයි? හරි. ලොකු අමාරුවක් නේ. මං හිතනවා හදන්න නැති කියලා. හරි එන්නකෝ. පළවෙනි එක දීලා තියෙන ළමයි මොකද්ද? වෘත්තයෙන් භාගයක් නේ. චාප දිග සොයන්න. චාප දිග සමානයි දිග චාප දිග 300න් θ 25 θ කීයද ළමයි? මේ වර පොඩි පන්ති ඉගෙන ගත්තානේ. සරල රේඛාවක් කෝණය අංශක 180යි. දෙවාරයක් 22 බෙදීම 7 වාරයක් r අන්න අරය මේකේ දීලා නැහැ. විස්කම්භය දීලා තියෙනවා 28ක් කියලා. ඒකට අරය කියන්නේ විස්කම්භයෙන් භාගයක්නේ. ඒ කියන්නේ 28 බෙදීම 2. පේනවද? පේන දෙයක්නේ. මම මෙතන ගන්නම්කෝ. 360න් 180 වාරයක් දෙවාරයක් 22 බෙදීම 7 වාරයක් 28 බෙදීම 2. දැන් ඉතින් කැපෙන ඒවා ළමයි කපන්න ඕනේ. කපලා සුළු කරලා ගන්න තියෙන්නේ. 181යි 182යි. මේ දෙකට මේ දෙක කැපෙනවා. මේ 7ට මේ 4ක් කැපෙනවා. මේ දෙවරක් 1යි මේ දෙවරක් 11යි. ඔන්න කැපුණා. කැපෙන්න ඕන ඔක්කොම කැපුණා. ඒතර ඉතින් ළමේ තියෙන්නේ මොකද්ද? 11 වැඩි කිරීම 44. 11 සරක් 4 44යි. ඔන්න පළවෙනි ගැටලුවේ උත්තරය. සෙන්ටිමීටර් 44. හරිද? හරි. දෙවෙනි ගැටලුවට එන්න. දෙවෙනි ගැටලුවේ තියෙන්නේ මොකද්ද? ඒකේ චාප දිග 360න් θ 360න් θ 25 r 360න් θ කීයද? අංශක 90යි. දෙවාරයක් 22 බෙදීම 7 අරේ ඇවිල්ලා 7. හරිද? හරි දැන් ඉතින් කැපෙනවා කපන්න ඕන. මේ 7ට මේ 7 කැපෙනවා 90 ඒවා 1යි 90 ඒවා 4යි දෙවරක් 1යි දෙවරක් 2යි මේ දෙවරක් 1යි මේ දෙවරක් 11යි. එතකොට මේකේ පරිමිතිය මේ චාප දෙක කීයද ළමයි? සෙන්ටිමීටර් 11යි. ඔන්න දෙවෙනි ගාන හැදුවා. අඩුපාඩු තියෙන ළමයි හදා ගන්න. තුන්වෙනි ගැටලුවට යමු. තුන්වෙනි ගැටලුව හදන්න ඉඩ මදිරි කමන්නේ. මම මේක මකන්නම්කෝ. මේක ඉවරටිනේ. මේක මකන්නම්.
දෙවෙනි එකත් ඉක්මනට අඩුපාඩු තියෙන ළමයි හදාගන්න ඒකත් මකලා මම තුන්වෙනි එක කියනවා. හරි ඇතිනේ මම මකනවා මේකත්. කියන්න ඕන ළමයි අද මේ ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච ළමයිට ඒ කියන්නේ මොනවා හරි එක්ක ඉස්කෝලේ වෙන්න පුළුවන් එක්ක ක්ලාසස් වෙන්න පුළුවන් මොනවා හරි ගැටලු තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. අද අපි රෑ 12න් වගේ පස්සේ තමයි රෙකෝඩ් එක දාන්නේ YouTube එකට. ඒක උඩට බලන්න පුළුවන්. ඒ බලන්න ඕන ලින්ක් ඔක්කොම Telegram group එකට දානවා. ඒ නිසා බය වෙන්න එපා. යාළුවන්ට කියන්න ලයිව් එකට එන්න බැරි වුණාට කමන්නේ රෙකෝඩින් එක බලන්න කියලා. හැබැයි ඔයාලා හැකිතාක් උත්සාහ කරන ළමයි ලයිව් එකට එන්න. මොකද රෙකෝඩින්ස් කොට ගහගත්තොත් එහෙම ඔයාලට බැර කරගන්න බැරුව එපා වෙනවා. හරිද? ඒක නොවෙන්න තමයි මම හැබැයි අර වැඩ පිළිවෙල කරන්නේ. මොකද අර සතියේ හෝම්වර්ක් ටික දාන්න ඕනේ. ඒක ඔයාලගේ පැත්තටත් හොඳයි. මටත් හොඳයි. ඉතින් මේකේ ළමයි චාප දිග කියන්නේ මොකද්ද? ඒ චාප දිග 360න් θ වාරයක් 2πr 360න් θ කෝණය කීයද? අංශක 30යි. දිවාරයක් 22 බෙදීම 7 අරය ඇවිල්ලා සෙන්ටිමීටර් 3යි. අරය ඇවිල්ලා නෙවෙයි අරය වෙන්නේ සෙන්ටිමීටර් 3යි. හරි ඉතින් සුළු කරන්න තියෙන්නේ මේ බිඳුව කැපුණා 3 වරක් 1යි 3 වරක් 12 36යි දෙවරක් 1යි දෙවරක් 6යි දෙවරක් 11යි දෙවරක් 3යි මේ තුනත් කැපෙනවා. එතකොට උඩ ඉතුරු වෙන්නේ 11 යට ඇවිල්ලා 7. ඒ කියන්නේ 11 බෙදීම 7නේ. මම මෙතනින් ගන්නවා ඊට මත නිසා 11 බෙදීම 7යි සෙන්ටිමීටර කියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් බෙදන්න. මතකනේ පොඩි පන්ති වල දීර්ඝ බෙදීම. නැත්නම් තව බෙදීමක් තියෙනවා. එහෙනම් 11ට 7 ඒවා 1යි 7 වරක් 1 7යි 7න් 4ක් ගියාම 11යි 7යි 4යි 11යි 4ට 7 ඒවා නෑ නෑ පොඩ්ඩයි. බෙදීමත් පැටලෙනවනේ. 11 බෙදීම 7 11ට 7 ඒවා 1යි 4ක් 1 7යි 11න් 7ක් ගියාම 4යි 7 හරි 4ට 7 ඒවා නෑනේ. එහෙනම් බිංදුවක් දාලා මෙතන දශම තියන්න. 40ට කීයද? 7 වරක් 5 35යි 7 වරක් 6 42යි 7 වරක් 5 35යි 5ක් ඉතිරි 50ට 7 වරක් 7 49යි එකක් ඉතිරි 10ට 1යි ඇති. ආසන්න දශම ස්ථාන දෙකකට සුළු කරාම හොඳටම ඇති. මේකේ අගය 1.5යි 7යි සෙන්ටිමීටර්. හරිද? හරි. ඔන්න දුන්න ගණන් තුන මම සාකච්ඡා කරලා පෙන්නුවා. පැහැදිලි ළමයි හදාගන්න. හරි ළමයි කැමති නම් හරියක් දාගන්න. ටියුට් එක ලස්සන කරගන්න ඕන නම්. ඒක ඉතින් ඔයාලක් කැමැත්ත. එහෙම කියලා ටියුට් ජරා කරගන්න එපා. ටියුට් නැති වුණොත් හෝ විනාශ කරගත්තොත් මම ටියුට් දුන්න ළමයිට ආයි ටියුට් දෙන්නේ නැහැ. ටියුට් එක ඔයාලට print එකක් ගන්න වෙනවා එහෙම වුණොත්. හරිද? හරි. අපි යන ළමයි ඊළඟ කොටස මොකද්ද? ඉතින් මම කියලා දුන්නා කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්න. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන විදිහට මම කියලා දුන්නානේ. මහා දෙයක් නැහැ 360න් θ දන 360න් θ වාරයක් 2πr දන 2ir. හරිද? හරි අපි ගැටලුවක් හදමුකෝ. මම ගන්නම් කේන්ද්‍රික ඛණ්ඩයක් මෙන්න මෙහෙම එකක්. අ 21යි කියලා ගමුකෝ සෙන්ටිමීටර 21යි මේක අංශක 30යි. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයන්න කියලා කියනවා. කොහොමද හොයන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන සූත්‍රය ළමයි මතකනේ? කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය 360න් θ වාරයක් 2πr 360න් θ වාරයක් 2πr ධන 2r. හරි ඉතින් ආදේශ කරලා සුළු කරන්න තියෙන ලොකු අමාරුවක් නෑනේ 360යි θ කෝණය ඇවිල්ලා අංශක 30යි දෙවාරයක් 22 බෙදීම 7 අරය ඇවිල්ලා 21යි ධන දෙවාරයක් 21යි සෙන්ටිමීටර්. හරි සුළු කරන්න තියෙන ළමයි කැපෙනේම කපමු. 3 වරක් 1යි 3 වරක් 12යි දෙවරක් 1යි දෙවරක් 6යි දෙවරක් 3යි දෙවරක් 11යි 7 වරක් 1යි 7 වරක් 3යි මේ තුනත් කැපෙනවා. එච්චරනේ කැපෙනවා තියෙන්නේ. හරිද? හරි. ඒ කියන්නේ කැපෙනවා කැපරේ වුණාට පස්සේ ඔක්කොම උඩ ඉතුරු වෙනවා 11 යට
යට මොකුත් ඉතුරු වෙන්නේ නැහැ නේද? 11 යට 1 ඉතුරු වෙනවා. මේ පැත්තේ ධන දෙවාරයක් 21. 42යි. එහෙනම් මේක සුළු කරන්න ඕන කීයද? අරලයිනේ. 3යි 5 සෙන්ටිමීටර් 53යි. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හෙව්වා සෙන්ටිමීටර් 53යි. හරිද? හරි. ඒකගේ අනිවාර්යෙන් දාන්න ඕන අන්තිම උත්තරේට. හරි ඔන්න මම කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන ගැටලුවකුත් කරලා පෙන්නුවා. දැන් එන්න ඔයාලා ළමයි ප්‍රශ්න අංක 5ට. ප්‍රශ්න අංක 5ට එන්නකෝ. අර ඒකට අර පිටු අංක 4 ඉඳන් 6 දක්වා ගැටලු ටිකක් හෝම්වර්ක් එකක් ඔයාලා අනිවාර්යෙන් ඒකත් කරන්න ඕනේ. හරිද? හරි. දැන් එන්න පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේ මොකක්ද දීලා තියෙන්නේ? අරය r බෙදීම දෙකක් වන වෘත්තයකින් තීටා කේන්ද්‍ර කෝණයක් සහිත කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් වෙන් කර ඇත. එහි පරිමිතිය සෙවීම සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න. ඔය කියන්නේ මොකද ළමයි? කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය වන ප්‍රකාශනයක් ගොඩනගන්න කියන්නේ. අර අපි ගොඩනගපු ප්‍රකාශනය තමයි මෙන්න මේක තමයි ඔතනට හදන්න තියෙන්නේ. හැබැයි මේ ගැටලුවේ දීලා තියෙන අරය චුට්ටක් වෙනස්. ඒ කියන්නේ වෙන ආරයක් දීලා තියෙන්නේ. හරිද? ඒක ආදේශ කළ තමයි හදන්න තියෙන්නේ. හරි. ළමයි පටන් ගන්න. මේක තමයි එතකොට ඒකේ නෝට් එක. කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ නෝට් එක ඔන්න ඕක. ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සවන්නේ මෙන්න මෙහිමයි කියලා සූත්‍ර දෙන්නේ නැහැ. මේකෙන් හදලා පෙන්නන්න පුළුවන්. එතකොට ඔයාලා මේ ටියුට් එක නැති කරගන්න නැතුව ඔයාලගේ සාමාන්‍ය පෙළ දක්වා තියාගන්න ඕනේ. හරි හරි. ළමයි පටන් ගන්න පස්වෙනි ගැටලුව ඉක්මනට හදන්න ලොකු අමාරුවක් නැහැ. ඔයාලත් එක්ක මම හදන්නම්. නෑ ඔයාලා හදන්නකෝ. මම ගාන ටිකක් ක්ලියර් එන්ට වෙන්නම් ගානට. ඔයාලත් හදන්න. හරි හදලා දාන්නකෝ ළමයි. හරිද? හැදුවද ළමයි? ලොකු අමාරුවක් නෑ. ඔන්න මම වෘත්තයක් ඇඳලා. එයාලා කියන්නේ මොකද්ද? අරය r බෙදීම දෙකක් වන වෘත්තයකින් θ කේන්ද්‍ර කෝණයක් සහිත කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් වෙන් කරගත යුතුයි. හරි. ඉතින් නිර්මාණය කරන්න කේන්ද්‍රික ඛණ්ඩයක් කියන විදිහට ඉතින් මම කිත්තිලා දාලා කපනවා. හරිද? ඒතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයක් ඕන කේන්ද්‍රික ඛණ්ඩයක් ආවා. හරිද? θ කෝණයක් සහිත කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් වෙන් කරගත යුතු ඇත. එම වෙන් කරගත් කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ පරිමිතිය සෙවීම සඳහා ප්‍රකාශනයක් ගොඩනගා. ඉතින් හරි සරලයිනේ. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය. මොකක්ද? 360න් θ වාරයක් 2πr ධන 2r. 360න් θ තමයිනේ 2π ප්‍රකාශනය කියන්නේ r කීයද ළමයි? අරය බෙදීම 2යි. ඒ කියන්නේ r බෙදීම 2යි. ධන දෙවාරයක් r බෙදීම 2යි. දැන් මේකේ ලස්සන වැඩක් වෙනවා. මොකද්ද? කැපෙනව නේද? මේ හරියට මේ ලවේ කැපෙනවා. නේ? හරි. එතකොට ඔන්න මේකට එන ප්‍රකාශනයක් මොකද්ද? මේ ගැටලුවට එන්නේ මේ ප්‍රකාශන නැතුව මෙහෙම කැපෙන්නේ නැහැ මේ දෙක. හොඳේ. මේ ගැටලුවේදී කැපෙනවා 360න් θ වාරයක් πr ධන r. මේක හැදෙන සූත්‍රය හොඳේ. එතකොට මේ සූත්‍රය මේ හැම කේන්ද්‍රික ඛණ්ඩයක් පරිමිතිය ඕන කරම දාලා හදන්න බෑ. මොකද්ද සම්මත සූත්‍රයේ 360න් θ වාරයක් 2πr ධන 2r. හරිද? හරි. හරි. ඕක ළමයි ඔයාලට අමතක වෙනවා. යන්නකෝ ඔයාලගේ ටියුට් එකේ කෙලවරේ තියෙනවා ළමයි. හරි. කෙලවරට යන්නකෝ මම පොඩි දෙන්නම් කීපයක්. ඕකේ ස්පෙෂල් නෝට් කියලා එකක් ඇති. අන්න ඒ කොටසට යන්නකෝ. අපි මෙතෙක් ඉගෙන ගත්ත සූත්‍ර ටික ලියාගමු. මොකද ඔයාලට අමතක වෙන නිසා. අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ මොකද්ද ළමයි? මේක ඔන්න හැදුවා ගන්න. මේක හරි වැරදි ළමයි හදාගන්න.
හරිනේ හදාගන්න තියෙන දේ මක නම මේක. හරි. අපි ඔය යන්න ළම ඔයාලගේ ටියුට් එකේ ස්පෙෂල් නෝට් කියන කොටසට. නැත්නම් ඔයාලට මේක අමතක වෙන්න පුළුවන්. මේක ආදේශ කරොත් එහෙම තවත් ප්‍රශ්නයක්. යන්නකො ස්පෙෂල් නෝට් කොටසට. ඒකලා ලියා ගන්න වෘත්තයක පරිධිය. වෘත්තයක පරිධිය. හොයන්නේ 360න් තීටා වාරයක් 2πr. නැත්නම් වෘත්තයක පරිධිය හොයන්නේ 2πr නේ. 2πr කියලා මෙන්න කොටුවක් දාගන්න. ලස්සන මෙතන තරු හරි දාලා ලියා ගන්න. අනිවාර්යෙන් ලියා ගන්න මේක. ඊළඟට ලියන්න චාප දිග හොයන්නේ කොහොමද? 360න් තීටා වාරයක් 2πr. ඊළඟට ලියන්න ළමයි කේන්ද්‍රික ඛණ්ඩයක ලියන්න අමලතු ලියන්න කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය 360න් තීටා මම පහලින් ලියන්නම් ඊට මැද නිසා 360න් තීටා වාරයක් 2πr ධන 2r. මේ ටික ලියා ගන්න. ආයෙ ලියා ගන්න ළමයි එහෙම එකක් ලියා ගන්න ඊට පස්සේ දරුවක් දාලා ලියන්න. pi සඳහා pi සමානයි 3.14 උවද pi සමානයි 3.14 උවද මේක ලියාගෙන ඉවරයිනේ. ඉක්මනට ලියා ගන්නකො. ඉක්මනට ලියා ගන්න පොඩි වෙලාවක් දෙන්න. වෘත්තයක පරිධිය 2πr, චාප දිග 360න් තීටා වාරයක් 2πr, කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය 360න් තීටා වාරයක් 2πr ගන්න 2r. හරිද? හරි. හරිද? ඉක්මනට ළමයි ලියා ගන්න. pi සමානයි 3.14 උවද pi සමානයි 3.14 උවද යම් කිසි ගැටලුවකදී එය අපට ආදේශ කළ හැක්කේ ගැටලුව දුන් තැනැත්තා විසින් pi සමානයි 3.14 උවද යම් ගැටලුවකට ආදේශ කළ හැක්කේ එම ගැටලුව ලබා දුන් තැනැත්තා විසින් පයිහි අගය 3.14 ලෙස පයිහි අගය 3.14 ලෙස ගන්න යයි සඳහනක් කර ඇතනම් පමණි. මොකද්ද? pi සමානයි 3.14 උවද ගැටලුවක් සඳහා අපට යොදාගත හැක්කේ ගැටලුව ලබා දුන් තැනැත්තා විසින් pi සමානයි 3.14 ලෙස ගන්න යයි සඳහනක් කර ඇතනම් පමණි. නැතහොත් අප යොදාගත යුත්තේ pi සමානයි 7/22ය. නැතහොත් අප යොදාගත යුත්තේ pi සමානයි 7/22ය. හරිද? හරි. පොඩි එක දාගන්න කිව්වේ මොකක් නිසාවත් නෙවෙයි. ඔයාලට හදිස්සියේවත් පැටලුනොත් අර ගානේ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ආවේ වර්ගඵලය නෙවෙයි ළමයි පරිමිතිය ආවේ අර විදිහටනේ. හරි හරි. මේ සූත්‍ර ටික විතරයි ගණන් හදනකොට ආදේශ කරන්න ඕන. ඊට පස්සේ ඉතින් වෙනස් වෙන විදිහට වෙන හදන්න වෙනවා. හරිද? හරි. දැන් ඔන්න එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතියක් හෙව්වා. හරිද? පරිමිතිය සෙවන නිසා ප්‍රකාශනයන්නේ ගොඩනගන්න කී පස්වෙනි ගැටලුවෙන් අපි නැවතුනේ. හරි. දැන් එන්න ළමයි 6 වෙනි ගැටලුවට. 6 වෙනි ගැටලුවේ තියෙන්නේ මොකද්ද? පහත දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය සොයන්න. හරි පටන් ගන්න ළමයි මම කියලා දුන්නා පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. හරි පටන්ගෙන හදන්නකෝ. පළවෙනි එක දීලා තියෙනවා රෝම ඉලක්කම් 1 ඉඳන් හරි රෝම ඉලක්කම් 1 විතරක් හදන්නකෝ. රෝම ඉලක්කම් 1 විතරක් දැනට ඔයාලා හදන්න. ඉතින් ටික හෝම්වර්ක් විදියට දෙනවා. අනිවාර්යයෙන් මේ දෙන හෝම්වර්ක් ඔයාලා කරන්න ඕනි. කරලා අර මම කිය විදිහට හෝම්වර්ක් අපිට දාන්න ඕනේ. ඒකට අපි බලනවා. බලලා ඔයාලට ඊළඟ ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන අදාලා කෝඩ් එක දෙනවා. මොකද මම ඒක කරන්නේ ඔයාලගෙම හොඳට ළමයි. මොකද නැත්නම් ඔයාලා
මේ සතිය හෝම්වර්ක් ගොඩ ගහගෙන ඊළඟ සතිය ක්ලාස් එකට ආවොත් ඊළඟ සතිය දින හෝම්වර්ක් එක මේවත් ගොඩ ගහලා අමතක වෙලා දැන් අර අච්චාරුවක් වගේ වෙනවා. ඒක වළක්වා ගන්න තමයි මම මේ ක්‍රමේ කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ඒ විදිහට කරන්න ඕන. දින හෝම්වර්ක් කිරීම අනිවාර්යයි. හරිද? ඒ වගේම ඔය ගාන හදන ගම පොඩ්ඩක් අහගන්න. ඉස්සරහට පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. මම හදපු පේපර්ස් වගේම අනිවාර්යෙන් පළාත් 9 දින පළවෙනි වාර, දෙවන වාර සහ තුන්වෙනි වාර පරීක්ෂණ පේපර් ටික කරනවා. ඒ වගේම අනිවාර්යෙන් අපි ළමයි පාස් පේපර් කරනවා. පාස් පේපර් මම නම් කරන්නේ 2010 ඉඳන් උඩට. ඒ 2010 ඉඳන් මේ වෙනකන් දැන් 2025 25 ලියපු බැච් එක ගිය බැච් එකේ ලියපු ළමයිගේ පේපර් එක සාකච්ඡා කරනවා. මොකද ඔයාලා 2024 නේ ඔයාලා දැන් මේ 10 ඉන්න ළමයි 2027 නේ. ඒතකොට 2026 ඔයාලගේ අයියලාගේ අක්කලාගේ පේපර් එකත් සාකච්ඡා කරනවා. දැන් මේ පන්තියට 26 ලියන ළමයි ජොයින් වෙලා ඇති සමහර අතපසු වෙච්ච පාඩම් කවර් කරගන්න. ඒ ළමයිටත් 2025 පේපර් එක දක්වා සාකච්ඡා කරනවා. ඒක සාකච්ඡා කරන ළමයි මම මෙහෙම ඉස්සල්ලා ඔයාලට පළවෙනි වාරේ පාඩම් ටික කවර් කරලා ඉන්න ඕනේ. මොකද නැත්නම් ඔයාලට ගණන් හදන්න බෑ. හරිද? ගණන් හදන්න බැරි නෑ. දැන් ඉස්කෝලෙන් තියරි ආවරණය කරගත්ත ළමයි සමහර පන්ති වල ගිහිල්ලා තියරි ආවරණය කරගත්ත ළමයි ඇති. හැබැයි මගේ පන්තියේ මේ පළවෙනි පාඩමනේ යන්නේ. ඔයාලා ඒ ගැන බය වෙන්න එපා. අනිවාර්යයෙන් පළවෙනි වාරේ පාඩම් ටික ඉවර කරලා දානවා. ඒ ගැන බය වෙන්න එපා. හරිද? හරි. පළවෙනි ගානේ හැදුවද ළමයි? පළවෙනි ගානේ දීලා තියෙන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක් පරිමිතිය සොයන්න. මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙන්නේ. ඇවිල්ලා සෙන්ටිමීටර් 21යි මොකද්ද දීලා තියෙන්නේ සෙන්ටිමීටර් 21ක් විදිහට නිෂ්කම්භය. ඒතකොට මේ කෝණය වල දන්නවා 180යි. හරි. මේකෙදින් පරිමිතිය හොයන්නේ p සමානයි 360න් θ. θ වාරය 2πr ධන 2r. 360න් 180යි දෙවාරයක් 22 බෙදීම 7 අපි කියලා නෑනේ 1.3.14 ගන්න කියලා. අර ඒ ළමයි කියද 21 බෙදීම 2 විස්කම්භයෙන් භාගයයි ධන දෙවාරයක් 21 බෙදීම 2. දැන් ඉතින් කැපෙනේම කපන්න තියෙන ළමයි 181යි 182යි මේ දෙකට මේ දෙක කැපෙනවා. මේක 1යි එතන 3යි මේ 2යි මේ 11යි මේ දෙකට මේ දෙක කැපෙනවා. එතකොට උත්තරේ මම මෙතනින් දාන්නම්. මේ හරියෙන් දාන්න. උඩ ඉතිරි වෙන්නේ කීයද? ලවේ ඉතිරි වෙන්නේ 11 වැඩි කිරීම 3. 11 සරත් 3 33යි. ධන මේ පැත්ත ඉතිරි වෙන්නේ කීයද? 21යි. 21යි සෙන්ටිමීටර්. ඉතින් එතකොට 3 1යි 4යි 3 2යි 5යි සෙන්ටිමීටර් 54. ඔන්න ඒ ගැටලුව හැදුවා. හරිද? හරි. හරි ළමයි හරියක් දාගන්න කැමති නම් වැරදි ළමයි හදාගන්න ඉක්මනට හදාගන්න. එතකොට 2 3 4 කියන ගැටලු වලට හෝම්වර්ක් එකක් විදිහට දෙනවා. ඒ ටික ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕන. හරිද? හරි. ඊළඟට ඔය 7 වෙනි ගැටලුව. 7 වෙනි ගැටලුව බලන්නකෝ ඇවිල්ලා. මේක හදාගත්ත ළමයි බලන්න දැන්. ගැටලුවට එන්න. කේන්ද්‍ර කෝණයක තමයි කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍ර කෝණය සහ අරය දී ඇති විට එහි පරිමිතිය සොයන්න. ඒ කියන්නේ ළමයි රූපයක් ඇඳලා දීලා නැහැ. හැබැයි ඔයාලට කේන්ද්‍ර කෝණය සහ අරය දීලා තියෙනවා. හරිද? එතකොට ඉතින් පරිමිතිය හොයන්න තියෙන ලේසියිනේ. මේ සූත්‍රයට ආදේශ කරලා හදන්න තියෙන්නේ. ඔතන හදන්නත් ඉඩ දීලා තියෙනවා. එතකොට 7 වෙනි ගැටලුවෙත් 1 2 3 හෝම්වර්ක් එකක් විදිහට ඔයාලා කරන්න ඕන. හරිද? දැන් එන්නකො ළමයි 7 වෙනි ගැටලුවේ පළවෙනි ප්‍රශ්නෙට. ඒක අපි කරමු පන්තියේදී. හරි පටන් ගන්න 7 වෙනි ගැටලුවේ පළවෙනි රෝම ඉලක්කම් 1. කේන්ද්‍ර කෝණය අංශක 30යි, අරය සෙන්ටිමීටර් 7යි. පටන් ගන්න හදන්න ඉක්මනට. පටන් ගන්න. හදලා ඉවරෙච්ච ළමයි රයිට් හෑන්ඩ් එකක් හරි රියැක්ට් එකක් හරි chat box එකට හරි කියලා දාන්න. මම මෙතනට එනකන් සාකච්ඡා කරපු මේ ටිකේ මේ තියරි එකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා ළමයි chat box එකට දාන්නකෝ. ඒ මට මේ ටික තේරුන්නේ නැහැ අයියේ මේ කොහොමද මේක ආයෙ කියලා දෙන්න කියලා මැසේජ් එකක් දාන්න මම අනිවාර්යෙන් කියලා දෙනවා. මොකද මම ඉන්නේ ඒකටනේ. ඔයාලට තේරෙන්නේ නැති දේවල් කියලා දෙන්න. ඒ නිසා කිසිම ළමයි බය නැතුව දාන්න. මම මෙහෙම බනින්නේ කරන්නේ නැහැ. අනිවාර්යෙන් chat box එකට දාන්න අයියේ මට මේ කොටසේ මෙන්න මේ ටික තේරුන්නේ නැහැ කොහොමද කරන්න කියලා දාන්න මම අනිවාර්යෙන් කියලා දෙනවා. හරිද? හරි. 7 වෙනි ගැටලුව ළමයි පටන් ගන්න. 7 වෙනි එකේ රෝම ඉලක්කම් 1 θ කෝණීය අංශක 30යි අරය සෙන්ටිමීටර් 7යි. පටන් ගන්නකො.
හරිද ළමයි? පොඩි ගැටලුවක් ආදේශ කිරීමක් තියෙන්නේ. හරි හදමුකෝ. පරිමිතිය හොයන්න කියලා කියන්නේ p සමානයි 360න් ටීට කීයද? අංශක 30යි 25 5 7න් 22යි අරේ සෙන්ටිමීටර් 7 ධන 2යි r. හරි ඉතින් ආදේශ කළ එකතු කරන්න තියෙන්නේ. සුළු කරන්න තියෙන්නේ. අමාරු නෑ ළමයි මේ ගණන් හදන්න. 3ට 1යි 3 වරක් 12 36යි දෙවරක් 1යි දෙවරක් 6යි 7ට 7 කැපෙනවා දෙවරක් 3යි දෙවරක් 11යි උඩ 11 බෙදීම 3 ධන දෙවරක් 7 14යි යට 1. ඔය ඉගෙනගෙන තියෙන යට ඕනම ඉලක්කමක් යටින් එක තියෙනවා කියලා. හරි දැන් මේක සුළු කරන්න තියෙන්නේ මේ දෙකටම පොදු ගුණාකාරය 3යි 3ට 3 ඒවා 1යි 1 වරක් 11 11 ධන 3ට 1 ඒවා 3යි 3 වරක් 14. එකපාර දාන්න බැරි ළමයි ඔහොම හදන්න. ඒක අහුලක් නෑ. මම මෙතනින් හදන්නම් ඊළඟ කොටස. 3 වරක් 4 12න් 2 එකක් ඉදිරියේ 3 වරක් 1 3යි 1යි 4යි ධන 11 බෙදීම 3. 42යි 11යි කීයද? 53 බෙදීම 3. සුළු කරන්න. 5ට 3 ඒවා 1යි 3 වරක් 1 3යි ඉතිරි 2යි 23ට 3 ඒවා 3 වරක් 6 18යි 3 වරක් 7 21යි 7ක් තියෙනවා 21යි ඉතිරි 2යි තිව්වා දශම 20ට 3 වරක් 6 18යි ඉතිරි 2යි ආයි 20ට 3 වරක් 6 18යි 17.666යි. අමාරු නෑ නේද බෙදන්න? සරලයි. මෙහෙම බැරි නම් දීර්ඝ බෙදීමේ ක්‍රමයට බෙදන්න. හරි ළමයි. හරි. එතකොට 7 රෝම ඉලක්කම් හරි ළමයි හරියක් දාගන්න කැමති නම් වැරදි ළමයි හදාගන්න. 7 රෝම ඉලක්කම් 2 සහ 3 ගෙදරදී හදන්න ඕන හෝම්වර්ක් එකක් විදිහට ඒක දෙනවා. හරිද? හරි. දැන් එතකොට මේ පරිමිතියේ තියරි ඔක්කොම උගන්වලා තියෙන්නේ. ආයෙ උගන්වන්න තියරියක් නැහැ. තල රූප තලයක් කියන්නේ මොකද්ද? තල රූප කියන්නේ මොකද්ද? තල රූප ආකාර දෙක මොකද්ද? තල රූපයක පරිමිතිය හොයන්නේ මොකද්ද? චාප දිග මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ මොකද්ද කියලා කොහොමද කියලා ඔක්කොම උගන්වලා ඉවරයි. ඒ කියන්නේ ඔයාලට 10 වසරේ පරිමිතිය කියන පාඩමේ තියරි ඔක්කොම A to Z උගන්වලා ඉවරයි. හැබැයි පොඩි ගැටලු ටිකක් තියෙනවා. බලන්නකෝ. එන්න ළමයි දැන් අර කේන්ද්‍රික ඛණ්ඩයක ළමයි ඉස්සලා තිබුණේ මේ ගැටලුවේ තිබුණේ කේන්ද්‍ර කෝණය සහ අරය දීලා පරිමිතිය හොයන්නනේ. දැන් එන්නකෝ ඔය 8 වෙනි ගැටලුවට 8 වෙනි ගැටලුවේ මොකද්ද දීලා තියෙන්නේ ළමයි? කේන්ද්‍ර කෝණය සහ පරිමිතිය දීලා කේන්ද්‍රික ඛණ්ඩයක අරය හොයන්න කියලා තියෙනවා. ඉතින් සරලයිනේ. අර සූත්‍රයට ආදේශ කළා හදන්න තියෙන්නේ. මහා අමාරුවක් නැහැ. ඔයාලට තියරි දැන් ගන්නලා තියෙන්නේ. තියරි දන්න ඔයාලා. ඉතින් ආදේශ කළා හදන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට ගණන් අහන්න පුළුවන් මොනේ? ගණන් අහන්න විවිධ ආකාර තියෙනවා. ඉතින් ඒක ආකාරයක් තමයි මේ. තවත් එක් ආකාරයක්. ඉතින් හදන්න. අමාරු නෑ. උත්සාහයක් ගන්න හදන්න. මොකද දැන් මං හදන එක දිහා බලලා ඔයාලා හැදුවොත් ඔයාලට ගණන් පුළුවන් වෙන්නේ නෑ. මටයි ගණන් පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔයාලා උත්සාහයක් ගන්න ඕන. හරිද? හරි. විනාඩි දෙකක් වගේ කාලයක් දෙන්නම් ළමයි 8 වෙනි ගැටලුව හදන්න. 8 වෙනි ගැටලුව හදන්න. හදලා මට chat box එකට දාන්න. හරි. අමාරුයි තේරෙන්නේ නැහැ වගේ නම් ඉතින් ඔහොම බලන් ඉන්න මම ගැටලුව සාකච්ඡා කරනකම් පුළුවන් ළමයි හදන්න. හරි පටන් ගන්න. හරිද ළමයි ගැටලුව හැදුවද? පොඩි ගැටලුවක් තියෙන. අමාරු නෑ.
හරිද? හරි අපි ගැටලුවට එමු. මොකද්ද කියලා තියෙන්නේ? 8 වෙනි ගැටලුවනේ මම හදන්න කිව්වේ. කේන්ද්‍ර කොණයේ අංශක 180ද පරිමිතිය 360ක්ද වන කේන්ද්‍රික ඛණ්ඩයක අරය සොයන්න. හරිද? හරි. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය වන සූත්‍රය මොකද ළමයි? කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය p සමානයි p නෙවෙයි කේන්ද්‍රික ඛණ්ඩය මම දැන් මෙතන දානවා 360න් θ 360න් θ වාරයක් 2πr ධන 2πr ධන 2r. හරි ඉතින් දැන් මේකට දීලා තියෙන දත්තයන් ආදේශ කරන්න. ඕකේ කේන්ද්‍ර කෝණය දීලා තියෙනවනේ. θ දීලා තියෙනවා 360න් 180යි. දෙක දීලා දෙක දන්නවා ඉතින් π කියන්නේ 22 බෙදීම 7. අරය දන්නේ නැහැ. ධන 2r. පරිමිතිය කියලා කීයක් දීලා තියෙනවද ළමයි? 360යි. හරි ඉතින් සුළු කිරීමනේ තියෙන්නේ. අමාරු දෙයක් නෑ මේක. පුළුවන් ටික සුළු කරලා ඉන්නකෝ. මේ පැත්ත සුළු කරමු. 180 ඒවා 1යි 180 2යි. කැපෙනවා 1යි 2යි. මේ දෙකට මේ දෙක කැපෙනවා. එතකොට මෙතන 22 බෙදීම 7 22යි r බෙදීම 7 ධන 2යි r යට 1. මේ පැත්තේ 360. හරි. ඉතින් සුළු කරන්න තියෙන්නේ. ගමු මේ දෙකේ කුඩා පොදු ගුණාකාරය ගමු. මෙහෙම ගමු ළමයි. හරි මෙහෙම ගමුකෝ. දෙක නම් පොදු ගුණාකාරය 7. නෑ අපි මේකත් 7 කරගෙන යමුකෝ. මේක 7 කරන්න කොහොමද කරන්නේ? 7ෙන් ගුණ කරනවා. එතකොට මේකත් 7ෙන් ගුණ කරන්න වෙනවා. හරිද? හරි. 22යි r වාරයක් 7 ධන එක්වරක් 7 7යි 4ක් 2 14යි 14යි r. එතකොට ඔක්කොම කීයද ළමයි? මේ පැත්තේ 7යි 22යි 14යි කීයද? 4යි 2යි 6යි 2යි 1යි 3යි 36යි r. හරිද? හරි. ඔතන නිකන් හැදුවා සුළු කිරීම තියෙන ළමයි අමාරු නෑ. උඩ පෙළී මම මකන්නම්. උඩ පෙළී දෙකම මකන්නම්. මාත් එකම හදාගන්න ළමයි ගාන. හරි. මේ පැත්තේ 360 දීලා තියෙන්නේ. 360යි සමානයි 36යි r බෙදීම 7. අරේනේ අහන්නේ. ඉතින් අරේ තනි කරන්න කොහොමද කරන්නේ? මේක වැඩි කරන්න පරස්පරයෙන් 7 වාරයක් 36. එතකොට මේ පැත්තත් වැඩි වෙනවා 7 වාරයක් 36. මේ පැත්ත කැපිලා අරේ ඉතුරු වෙනවා. දැන් ඉතින් මේ පැත්තේ සුළු කරන්න තියෙන්නේ. 36 ඒවා 10යි. 7 වරක් 10 70. ඒතර අරේ කියලා තමයි සෙන්ටිමීටර් 70. සරල ගැටලුවක් අමාරු නෑ. කොහොම හදන්න? හරිද? වැලිජි ළමයි හදාගන්න. හරි. එතකොට අපි ඔන්න 8 වෙනි ගැටලුව හැදුවා. ඊළඟට තියෙනවා 9 වෙනි ගැටලුව කේන්ද්‍ර කෝණය 30ද පරිමිතිය 180 වන කේන්ද්‍රික ඛණ්ඩයක අරය මීටර වලින් සොයනවා. හරි. උතන පරිමිතිය එතකොට ළමයි දීලා තියෙන්නේ සෙන්ටිමීටර වලින්. මේක පොඩි ටයිපින් එරර් එකක්. ලියා ගන්න පරිමිතිය මීටර 180ද වෙන කේන්ද්‍රික පරිමිතිය සෙන්ටිමීටර 180ද වන. 9 වෙනි ගැටලුව ළමයි හදාගන්න පරිමිතිය සෙන්ටිමීටර 180ද වෙන කියලා. හරිද? හරි. එතකොට 9 වෙනි ගැටලුව ඔයාලා හෝම්වර්ක් එකක් විදිහට කරන්න ඕනේ. ඒකත් අර මේක වගේම තමයි ලොකු අමාරුවක් නෑ. මං කියලා දුන්නානේ. ඒ විදිහට හදන්න. අමාරු නෑ හදන්න. එතකොට ඔයාලට දීලා දෙනවා හෝම්වර්ක් එකක් විදිහට 9 වෙනි ගැටලුව. හරිද? හරි. ඊට පස්සේ 10 වෙනි ගැටලුවට පොඩ්ඩක් එන්නකෝ බලන්න. වෘත්තයක පරිධිය සෙන්ටිමීටර 8ක් වේ. එම වෘත්තයෙන් අංශක 60ක කේන්ද්‍ර කෝණයක් සහිත කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් වෙන් කරගනී. හා වෙන් කරගත් කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සොයන්න. ඒ චුට්ටක් අමාරුයි වගේ හිතනව නේද? අමාරු නෑ ගැටලුවත්. චුට්ටක් ඉතින් අර මේ
අහන ගණන් වලට වඩා චුට්ටක් එහා ගිය චුට්ටක් අමාරු ගණක්. ඒත් මම දන්නවා මේ ගාන හදන ළමයි ඉන්නවා. වෘත්තයක පරිධිය සෙන්ටිමීටර් 8ක් වේ. එම වෘත්තයෙන් අංශක 60ක කේන්ද්‍ර කෝණයක් සහිත කේන්ද්‍රික ඛණ්ඩ කොටසක් වෙන් කරගනි. වෙන් කරගත් කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සොයන්න. හරිද? දැන් මම මේක මෙතනදී හදන්න යන්නේ නැහැ. මේකත් ඔයාලට හෝම්වර්ක් එකක් විදිහට දෙනවා. මේ වගේ ගැටලු අහන්න පුළුවන් ඔයාලගේ එක්සෑම් එකට. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා මේක උත්සාහයක් ගන්න. මේක හදන්නේ කොහොමද කියලා කටුකොළ වල 100 පාරක් හරි කමන්නේ ළමයි අරගෙන හදන්න. හදලා බලන්න. එතකොට සමහරවිට උත්තරයක් එන්න පුළුවන්, සමහරවිට නැති වෙන්න පුළුවන්. ටියුට් එකේ හදන්න එපා. ටියුට් එකේ කැත වෙයි. මම ඊළඟ සතියේ සාකච්ඡා කරනකොට ගාන හදන්න. එතකොට 9 10 ගෙදර වැඩ. හරිද? හරි. එතකොට තියරි ඉවරයි මේ ටියුට් එකේ. හරිද? හරි. 11 වෙනි ගැටලුවත් එන්නකෝ. 11 වෙනි ගැටලුවත් අර ඒ වගේ ගානක් තමයි. ඒකේ දීලා තියෙන කේන්ද්‍ර කෝණය හොයන්න. අරකේ දීලා තියෙන කේන්ද්‍රයේ පරිමිතිය සොයන්න කේන්ද්‍රික ඛණ්ඩය. මේකේ කේන්ද්‍ර කෝණය හොයන්න. අමාරු නෑ. අමාරුයි චුට්ටක් අමාරුයි. කියන්නේ අර අහන concept එකට වඩා චුට්ටක් අමාරුයි. ලොකු අමාරුවක් නෑ. ඒක හදන්න පුළුවන්. එතකොට 9 10 11 වල ගෙදරදී හදන්න අනිවාර්යෙන් හදන්න ඕන. හදන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් නෑ. උත්සාහයක් කරන් කියන්න ඕන. මොකද මම මේවා ඊළඟ සතියේ අනිවාර්යෙන් සාකච්ඡා කරනවා. ඒ නිසා බය වෙන්න එපා. හදන්න උත්සාහයක් ගන්න කොහොම හරි හදන්න. හරිද? හරි. දැන් එතකොට ඔයාලට තියරි ඉවරයිනේ. පරිමිති පාඩමේ සම්පූර්ණයෙන් තියරි උගන්වලා ඉවරයි. 100%ක් A to Z තියරි උගන්වලා ඉවරයි. හරිද? දැන් ඉතින් එක එක ආකාරයේ ගණන් තමයි හදන්න තියෙන්නේ. දැන් ওই 12 වෙනි ගැටලුව තියෙන්නේ තල රූපයක්නේ. ඒකත් තල රූපයක්. මොනවද එකතු කරලා හදලා තියෙන්නේ? කේන්ද්‍රික ඛණ්ඩ සහ ඍජුකෝණාශ්‍ර කියන තල රූප දෙකක් අරගෙන එකතු කරලා හදලා තියෙන සංයුක්ත තල රූපයක්. ඉතින් මේ වගේත් මේ වගේවත් පරිමිති හොයන්න තියෙනවා. ඉතින් මේවත් අමාරු ගණන් නෙවෙයි. හදන්න මේ සම්පූර්ණයේ තල රූප වල පරිමිති කියන්නේ වටේ දිගේ එකතුවනේ. ඉතින් හදන්න. එතකොට ඔයාලා ගෙදර වැඩ තියෙනවා මාක් කරගන්න ළමයි. මේවා ගෙදර වැඩ. මේවා අනිවාර්යෙන් කරන්න ඕන ළමයි. කරලා දාන්න ඕන. අමාරු නම් කමන්නේ උත්සාහයක් හරි අරන් තියෙන්න ඕන. දෙවෙනි ගැටලුවේ අපි හැදුවේ පස්වෙනි එකට එනකන් විතරනේ. දෙවෙනි ගැටලුවේ රෝම ඉලක්කම් 6 ඉඳන් 10 දක්වා හදන්න ඕන. ඊට පස්සේ හතරවෙනි ගැටලුවේ අපි හැදුවේ තුන්වෙනි ගැටලුවට එනකන් විතරයිනේ. ඒකේ 4 ඉඳන් 6 දක්වා ගැටලු ටික හදන්න ඕන. ඊට පස්සේ 6 වෙනි ගැටලුවේ පළවෙනි ගාන විතරයි හැදුවේ රෝම ඉලක්කම් 2 3 හදන්න ඕන. 2 3 4 ඔක්කොම හදන්න ඕන. හෝම්වර්ක් ගොඩක් තියෙනවා. අමාරු නෑ. 7 වෙනි ගැටලුවේ රෝම ඉලක්කම් 1 විතරයි හැදුවේ ලකුණු කරගන්න. රෝම ඉලක්කම් 2 3 හදන්න ඕන. 8 වෙනි ගාන අපි හැදුවා 9 10 11 12 කියන ගානන් ටික හදන්න ඕන. 12ක් තියෙන තල රූපයක් එකතු කරලා හදලානේ තියෙන්නේ. ඒකෙත් ඔයාලට පරිමිති හොයන්න ලේසි. මේවා අමාරු නෑ. මේවා හදන්න. සහ 13 වෙනි ගැටලුවට එන්නකෝ. අන්න 13 වෙනි ගැටලුවත් ඒ විදිහට ඒ වගේ තල රූප කිහිපයක් එකතු කරලා සංයුක්ත තල රූපයක් හදලා එක එක ප්‍රශ්න කඩලා අහලා තියෙනවා. පළවෙනි ප්‍රශ්න බලන්නකෝ. 13 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහතින් දක්වා ඇත්තේ උද්‍යාන නිර්මාණ ශිල්පියෙකු විසින් උද්‍යාන නිර්මාණ ශිල්පියෙකු අඳින ලද බිම් සැලැස්මක දල රූප සටහනක්. හරිද? හරි. ඒ කියන්නේ උද්‍යාන නිර්මාණ කරන කෙනෙක් ඇඳපු දල රූප සටහනක්. හරිද? හරි. ප්‍රශ්න අහලා තියෙන්නේ ත්‍රිකෝණාකාර ආස්තර දෙකෙහි පරිමිතිය සොයන්න. ඉතින් ලේසියිනේ ළමයි. ත්‍රිකෝණාකාර ආස්තර දෙකෙහි පරිමිතිය හොයන්න තියෙන්නේ. පරිමිතිය කියන්නේ වටෙහි දිගෙහි එකතුව. ඉතින් හොයන්න. අමාරු නෑ ඒවා. අර්ධ වෘත්තාකාර කොටසේ පරිමිතිය සොයන්න. අමාරු නෑ ඒවා හොයන්න පුළුවන්. ඊට පස්සේ අහලා තියෙනවා මුළු ඉඩමෙහි පරිමිතිය සොයන්න. ඒවත් අමාරු නෑ. ඊට පස්සේ කියලා තියෙනවා ප්‍රශ්නයක්. මෙම ඉඩම වටා වැටක් ගැසීමට ගෙහිමියා තීරණය කර ඇත. එහි සෙන්ටිමීටර් 10ක දුරක් ගැසීමට රුපියල් 550ක මුදලක් වැය වේ. මුළු ඉඩම වටා වැට ගැසීමට කොහොම මුදලක් වැය වේද? ඉතින් මුළු ඉඩමෙහි පරිමිතිය හොයලා පරිමිතිය අපි කියමු 100ක් ආවා කියලා. ඒ කියන්නේ ඒකෙන් සෙන්ටිමීටර් 10ක් ගහන්න 550ක් යනවා නම් 100ක් ගහන්න කොච්චරද යන්නේ? අන්න එහෙම හදන්න තියෙනවා. අමාරු නෑ. ඒ ගැටලු ටික ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕන. එතකොට ඔන්න ඔයාලගේ 10 වසරේ පළවෙනි පාඩම පරිමිතිය කියන පාඩම සම්පූර්ණයෙන් ඉවර වෙනවා කියන්නේ ගණන් තියෙනවා. ගණන් ටික ඊළඟ සතියේ ඊළඟ ක්ලාස් එකේදී හදලා තමයි දෙවෙනි පාඩම වලට පටන් ගන්න. හරිද? ඒතර සම්පූර්ණයෙන් ඔයාලා තියරි ඉවරයි. මේ ටියුට් පරිස්සම් කරලා තියාගන්න. ටියුට් නැති ළමයි ඕනනම් මගෙන් ටියුට් එක ගන්න පුළුවන්. ඒකට අය කිරීමක් කරනවා. නැත්නම් PDF එක දාලා තියෙනවා Telegram group එකට print එකක් ගන්න පුළුවන්. හරිද? එහෙනම් print එකක් ගන්න මොකක් හරි පාස්වර්ඩ් හරි මොකක් හරි ප්‍රශ්නයක් එනවා නම් අපිට Telegram message එකක් දාන්න, WhatsApp message එකක් දාන්න, නැත්නම් call එකක් හරි අරන් අහන්න. අයියේ මේකේ පාස්වර්ඩ් එක මොකක්ද එහෙම කියලා. නැත්නම් මම පාස්වර්ඩ් එක ඕනනම් දැන් Telegram group එකට මේ ක්ලාස් එක වුණාට පස්සේ දාන්න. හරිද? එතකොට ඒ වැට්ටික් කරලා ඔයාලා ක්ලාස් එක වැට්ටික් කරන්න ඕන සහ අනිවාර්යෙන් හෝම්වර්ක් ටික කරන්න ඕන. ඉස්සරහට අපි ටර්ම් ටෙස්ට් පේපර්, පාස් පේපර්, එතකොට පළාත් පේපර් කරනවා. මගේ පේපරත් කරනවා. හොඳද?
ඒතකොට ඔයාලට ගණන් පිළිබඳ සබ්ජෙක්ට් එක පිළිබඳ කිසි බයක් වෙන්න ඕනේ නැහැ. මොකද මම තියරි සහ පේපර් කියන දෙකම ආවරණය කරලා ඔයාලට දෙනවා. ඒ කියන්නේ ඔයාලා සාමාන්‍ය පෙළට වාදිනකොට ගණන් වලට ඒකක් ගන්න පුළුවන් දෙන්න මම පාර හදලා දෙනවා. හැබැයි මට ඒකක් අරන් දෙන්න බෑ. ඒකක් ගන්න ඕන පාර පෙන්නලා ඒකට අදාළ තොරතුරු ටික විතරයි දෙන්න පුළුවන්. ඒකක් ගන්නවද නැද්ද කියන එක ඔයාලගේ අතේ තියෙන වැඩක්. මොකද ඔයාලා වැඩ කරන ප්‍රමාණය මත තමයි ඔයාලගේ රිසල්ට් එක තීරණය වෙන්නේ. මේක ගණන් වලට විතරක් අදාළ වෙන්නේ නැහැ. හැම සබ්ජෙක්ට් එකකටම එහෙමයි. ඒ නිසා අනිවාර්යෙන් ළමයි හොඳට මහන්සිලා වැඩ කරන්න ගණන් වගේම අනිත් සබ්ජෙක්ට් 8ක්. හොඳේද? මොකද ගණන් වලට ඒකක් දාලා ඉදිරි සබ්ජෙක්ට් 8 F එකක් අරන් වැඩක් නැහැ. අඩුම සාමාර්ථයක් හරි B එකකට හරි යන්න ඕන. මම කියන්නේ B ඒව නෙමෙයි අනිවාර්යෙන්ම ඔයාලා 9A A9කට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා A level වලට ඔයාලා කැමති විෂය ධාරාවක් තෝරගෙන ගණන් හදාගෙන A level වලට කැමති විෂය ධාරාවක් තෝරාගෙන ඔයාලට එතනින් එහාට ඔයාලගේ පාත් එක හදාගෙන ඔයාලට හොඳ ජොබ් එකක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ කඩයිම පාස් කරන්න. ඒ කියන්නේ ඔයාලා සාමාන්‍ය පෙළ කියන කඩයිම අනිවාර්යෙන් පාස් කරන්න. එක කඩයිමක් පාස් කරන ශිෂ්‍යත්වය ඒක නම් ලොකුවට ගණන් ගන්න ශිෂ්‍යත්වය පාස් වුණත් ෆේල් වුණත් ළමයෙක්ට සාමාන්‍ය පෙළ සහ සොස් පෙළ කරන්න පුළුවන්. බැරි වෙන්නේ නැහැ. ඒ නිසා මම ඔය කිව්වේ අනිවාර්යෙන් ළමයි ටියුට් එකේ තියෙන ගණන් ටික හෝම්වර්ක් ටික කරන්න. ඒ වගේම හොඳට මහන්සිලා වැඩ කරන්න. අනිත් සබ්ජෙක්ට් වලට හොඳට වැඩ කරන්න. ඔච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. අපි දැන් පරිමිති පාඩම ඉවරයි. දැන් මීටින් එකේ ඉන් කරන්න හරි වෙලාව. ඒ නිසා මම ආයිත් කියනවා ඔයාලයි හොඳට මහන්සිලා වැඩ කරන්න. හැමෝටම ජය වේවා. ඒ වගේම ඔයාලා දන්න යාළුවන්ට කියන්න පන්තිට සම්බන්ධ වෙන්න කියලා. ටියුට් ෂෙයා කරගන්න, තියෙන ගැටලු අහන්න, ඕන දෙයක් කරගන්න අපේ WhatsApp නම්බර් දෙකක් දීලා තියෙනවා. මම ආපහු ඕනනම් WhatsApp නම්බර් දෙක දාන්නම්. මෙන්න මේ නම්බර් දෙකට මෙසේජ් දෙකක් දාන්න. ඔයාලට මොනවා හරි ගැටලුවක් තිබුණොත් මෙන්න මේ නම්බර් දෙකට මෙසේජ් එකක් දාන්න. සහ අපේ Telegram account එකක් තියෙනවා. ඒකටත් මෙසේජ් එකක් දාන්න. 075යි 361යි 96යි 89 සහ 0.7යි 0.19යි 99යි 769 හෝ අපේ Telegram account එකක් තියෙනවා. ඒකට දාන්න මෙසේජ්. මේ දෙකට WhatsApp කෝල් ගන්න පුළුවන්. හරිද? අරගෙන විස්තර දැනගන්න පුළුවන්. හරිද? යාළුවන්ටත් ෂෙයා කරන්න. ඔයාලට ඒ වගේම තියෙන ගැටලු අහන්න. ඒ වගේම හෝම්වර්ක් ටික කරන්න. එහෙනම් ළමයි හැමෝටම ජය වේවා. අපි මීටින් එක මෙතනින් එන්ඩ් කරනවා. මාන්සර් වැඩ ටික කරගෙන යන්න. හරිද? හැමෝටම එහෙනම් ආයිබෝන්. අපි මීටින් එක එන්ඩ් කරනවා.